මම සූදානම් වෙන්නේ මధుර විකාශක හඳුන්කෝරු නිෂ්පාදනය පිළිබඳ මේ තාක්ෂණය දැන ගැනීමට තමයි ඔයගොල්ලෝ පැමිණියේ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික කරුණු කතා කරන්න තමයි මෙතන ඉඳන් සූදානම් වෙන්නේ. හරි අපි එහෙනම් බලමු මේ අද හඳුන්කෝරු නිෂ්පාදනයේ විශේෂ පුහුණුවක් විදිහට මధుර විකාශක හඳුන්කෝරු නිෂ්පාදනය පිළිබඳ දැනුම තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. මේකෙදි ස්වභාවික අමුද්‍රව්‍ය තමයි අපි පාවිච්චි කරගන්නේ. හේතුව මෙහි මధుරෝ කොහමද? ඩෙන්ගු නෑනේ අයියන්ගේ පැත්තට. අඩුයිද? ඩෙන්ගු අඩුයි. මధుරෝ ඉන්නවා. හරි. අපි එහෙනම් මధుරු කරදරයෙන් මේ බේරෙන්න සහ සමහර ලෙඩ රෝග ඉන්න ඉඩ තියෙනවා. ඒ වගේ මගහැර ගන්න තමයි මේ නිෂ්පාදනයේ අලුත් තාක්ෂණයක් විදිහට ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මේකෙදි මధుරු මේ හඳුන්කෝරු නිෂ්පාදනය කරන්නේ මේ දැන් මේ වෙද්දි මැෂින් වලින් කරන්නේ. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් කරන්නේ. අතෙන් නිෂ්පාදනය තමයි පහුගිය මීට පෙර කාලවල වලදී මధుරු මේ කියන්නේ හඳුන්කෝරු නිෂ්පාදනය කරේ අතෙන්. ඒ වුණාට දැන් ඒ සඳහා ඇවිල්ලා තියෙනවා යන්ත්‍ර සූත්‍ර. ඒ හින්දා අපි අතෙන් හදන එකට වෙළඳපොලේ ඉල්ලීම තරමක් අඩු වෙලා තියෙනවා. කවුරු හරි ඉන්නවා නම් අතෙන් හදන්න මට ඒ ටික කියලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අද මේ සූදානම් වුණේ ඊට වඩා අපිට ලේසි හඳුන්කෝරු නිෂ්පාදන යන්ත්‍රයක් අරගෙන හඳුන්කෝරු නිෂ්පාදනය කරලා මේ අවශ්‍ය සුවඳ ද්‍රව්‍ය දාන්න හරි මధుර විකාශක හඳුන්කෝරු හදන්න හරි ඒ කටයුත්ත කරන්න. ඉතින් අපි කෝකට මුලින් දැනගමු හඳුන්කෝරක මොනවද තියෙන්නේ කියලා. ඒකයි මම ඔයගොල්ලෝගෙන් ඇහුවේ මේ ශේෂ්ත්‍රයේ කවුරු හරි මීට පෙර මේ කටයුතු කරලා තියෙනවද කියලා. හඳුන්කෝරක මොනවද ඇත්තේ? මොනවාගෙන්ද හදනව ඇත්තේ හඳුන්කෝර? ඔයගොල්ලෝ දැකලා තියෙනවන්නේ මොනවද ඇත්තේ හඳුන්කෝර? ඔව් සුවඳ වර්ගයක් තියෙනවා. හරි. අය මොනවද තියෙන්නේ? කූරක් තියෙනවා. සුවඳ වර්ගයක් තියෙනවා. කූරක් තියෙනවා. ඔව්. ආලේපනයක් තියෙනවා. මෙහෙම හඳුන්කෝරු නිෂ්පාදනයේදී භාවිතා කරනවා අඟුරු කුඩු. සාමාන්‍ය අපි මේ භාවිතා කරන දර මේ පුච්චලා එකෙන් ගන්න අඟුරු තියෙනවනේ. මේ අඟුරු කුඩු එක තමයි ගන්න. දැල් වෙන ද්‍රව්‍ය විදියට. ඊට අමතරව ලී කුඩු ගන්නවා. දැන් අපි ලී ඉරන තැන් වලින් එහෙම අයින් කරන ලී කුඩු තියෙන්නේ. සියුම් ලී කුඩු තියෙනවා. ඒ දෙකයි කූරක් තියෙනවානේ. මේක මේ සාමාන්‍යයෙන් හඳුන් කූරක ප්‍රධාන හතරක් තියෙනවා. ඔයගොල්ලන්ට සටහන් කරගන්න ඕනේ නම් සාමාන්‍ය හඳුන් කූරක ප්‍රධාන කොටස් හතරයි. පළවෙනි කොටස තමයි අපි කතා කරපු දැල් වෙන ද්‍රව්‍යයක් තියෙනවා. දැල්වීමට ද්‍රව්‍යයක් තියෙනවා. මේකෙදි මේ දැල්වීම සඳහා ගිනි ගැනීම සඳහා සාමාන්‍යයෙන් අපි කතා කරපු විදිහට අඟුරු කුඩු පාවිච්චි වෙනවා. ඊට අමතරව ලී කුඩු දරවල ලී කුඩු පාවිච්චි වෙනවා. ඔව් ඒක හොඳයි. මට ප්‍රශ්නයක් මුලින්ම අහනවා ඕනෙම දර જાතියක් පුළුවන්ද කියලා. මේ හඳුන් කූරු නිෂ්පාදනයේදී සාමාන්‍යයෙන් ගන්නේ මේ සවිමත් දර. ඒ කියන්නේ බරින් වැඩි කුඩු එකක් තමයි ගන්නෙ. ඒ කියන්නේ මේ හිමින් දැල් වෙන ඒ කියන්නේ ඉක්මනටම ඇවිලිලා යන්නේ නැති බර දර තියෙන්නේ. සවිමත් දර වල මේ කුඩු තමයි අඟුරු විදිහට ගන්න. ඊට අමතරව ලී කුඩු මේ මිශ්‍ර කරගන්නවා ලී මෝලකින් අයින් කරන ඒවා. මේවා සාමාන්‍යයෙන් මේ 80 දැල කියන්නේ නොම්බර 80 දැලෙන් හලපු කුඩු තමයි ගන්න. අඟුරු කුඩු ලී කුඩු. ඒ වගේම මේකට දැන් මේ දෙක අලව ගන්න ඕනේ නේ කූරේ. ඒ සඳහා පාවිච්චි කරනවා පට්ට කුඩු කියලා කුඩු එකක්. ඒක මේ අඟුරු කුඩු කියන හඳුන්කෝරු ව්‍යාපාරයේදී භාවිතා වෙන්නේ පට්ට කුඩු කියලා. මේවා ගන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති බෝම්බි කියලා ගහක් තියෙනවා. බෝමි ගහේ පොතු කුඩු කරලා තමයි ගන්නෙ. මේක ඇලෙන සුළු. මේක අඟුරු කුඩු වලටයි ලී කුඩු වලටයි මිශ්‍ර කරාම මේ ඇලෙන ස්වභාවයක් එනවා. ඒකෙන් පහසු වෙනවා මේ හඳුන්කෝරේ මැද තියෙන ලීයේ මේ අඟුරු කුඩු සහ ලී කුඩු අලව ගන්න. ඒකේ බෝම්බි ගහ බෝම්බි කියනවා බෝමි කියනවා නේ. ඔව් ඒක මේ පළාත්වල වෙනයි. අනුරාධපුර සමහර පැතිවල මේ බෝම්බි කියලා කියන්නේ සමහර පැතිවල බෝමි කියලා කියනවා. මේක ගන්නවා අර සිංහල මේ ආයුර්වේද බෙහෙත් වලදී මේ කැඳුම් බිඳුම් වලදී අතේ දැන් අර මේ දාන්නේ පත්තුවක් එහෙම දාද්දි මේක තද වෙලා ඇලවිලා සිටින්න ගන්නවා මේ සිංහල වෙදකමේ බෝමි. මේ පැත්තේ ඔයගොල්ලෝ කියන නම මේ පාවිච්චි කරන ඇලෙන සුළු එකක්.
මේකේ පොත්ත ගලවලා අරගෙන කුඩු කරලා තමයි ගන්න. පැහැදිලි නේද? එතකොට හඳුන් කූරු මේ දැන් කඩවල් තියෙනවානේ මේ ශේෂ්ත්‍රයේ තියෙන කඩවල් වල අඟුරු කුඩු විකුණන්න තියෙනවා. ඒ වගේම ලී කුඩු විකුණන්න තියෙනවා. ඒ වගේම මේ බෝමි කුඩු, පට්ට කුඩු විදිහට තමයි මේ නම් කරන්නේ, ගන්න මිලදී ගන්න සහ විකුණන්නේ. මේ කුඩු කඩේ විකුණන්න තියෙනවා. මේවා කිලෝ ගණන් තමයි අලවි වෙන්නේ. එතකොට ඔන්න පළවෙනි කොටස තමයි හඳුන් කූරේ තියෙන අර දැල් වෙන ද්‍රව්‍ය නේ. ඒකට ගන්නේ ලී කුඩු, පට්ට කුඩු, අඟුරු කුඩු. සහ මේකට කූරක් ගන්නවා මේ ටික සවි අලව ගන්නනේ. ඊට අමතරව මේ හඳුන් කූරු වල තියෙනවා මේ දෙවෙනි එක තමයි වාහක දියරය කියලා. දියරයක් ගන්නවා. මේ දියරය අවශ්‍ය වෙනවා හඳුන් කූරට සුවඳ එකතු කරන්න. සුවඳ හඳුන් කූර දිගේ මේ ඉහළට අරයි යන්න සහ දුමක් පිට කරගන්න වාහක දියරයක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් BB oil කියලා තමයි හඳුන් කූරු නිෂ්පාදනයේදී මේ විකිණීමේදී සහ මිලදී ගැනීමේදී පාවිච්චි කරන්නේ. BB oil. B අකුර BB oil කියලා තමයි ව්‍යවහාරයේදී කියන්නේ. Benson oil. හරිද? AB අකුර BB oil. මේ වාහක දියරයත් එක්ක තමයි මේ තව තුන්වෙනි එක තමයි සුවඳ වර්ගයක් ඕන. මේ දියරය ඕනේ වෙනවා හඳුන් කූර දිගේ සුවඳ ඉහළට ගෙනියන්න සහ සුවඳ රඳවා ගන්න. ඒ වගේම අපි සුවඳ දියරයක් පාවිච්චි කරනවානේ. මේ සුවඳ දියරය තනුක කරගන්නවා. ඒ කියන්නේ මේ නිෂ්පාදනයේදී සුවඳ දියර මේ ඇත්තටම වාෂ්පශීලී තෙල්නේ සුවඳ වර්ග තියෙන්නේ. සඳුන් තෙල් හරි ජස්මින් තෙල් ලැවෙන්ඩර් එහෙම තියෙනවානේ වර්ග 150ක් විතර තියෙනවා. මේකෙදි මේ සුවඳ තනුක කරගන්න BB oil එක මිශ්‍ර කරලා තමයි හඳුන් කූරට මේ දාන්න. හොඳද? එතකොට පළවෙනි එක තමයි දැල් වෙන ද්‍රව්‍ය, දෙවෙනි එක තමයි වාහක දියරය, තුන්වෙනි එක සුවඳ වර්ගයක් ඕනේ. මේ ටික ඕනේ. ඒ අතරේ මේක අලව ගන්න කූරක් ඕනේ. මෙන්න මේ ටික ඕනේ හඳුන් කූරු නිෂ්පාදනයේ. එතකොට මේකෙදි මේ කුඩු එක ඕගොල්ලෝ ඇහුවේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් මේ ඉක්මනට පිච්චිලා යන්නේ නැති දර එකක් ගන්න අඟුරු එකක්. ඒකට හේතුව හඳුන් කූර ඇවිලීගෙන යද්දී ඉක්මනට ඇවිලුණොත් අර සුවඳ ටිකයි වාහක දියර ඔක්කොම ගිනි ගන්නවා. එතකොට අපිට සුවඳ එන්නේ නැහැ. හඳුන් කූර ටික ටික ඇවිලෙනකොට මේ උෂ්ණත්වය පල්ලෙහාට එනකොට ඒකේ තියෙන සුවඳ ටිකින් ටික වාෂ්ප වෙනවා. එහෙම වුණොත් තමයි මේ සාර්ථකව අපිට ඒකේ මේ සුවඳ ප්‍රමාණයක් එන්නේ. එහෙම නැති වුණොත් මේ සුවඳත් එක්කම පිච්චිලා යනවා. පැහැදිලිනේ? මේ ටික ඕනේ හඳුන් කූරක් හදන්න. එතකොට මේ හඳුන් කූරු හදද්දී මේ එක විදිහක් තමයි අතෙන් හදන එක. මීට කලින් අපි හුඟක් පොහුණු කටයුතු වලදී හඳුන් කූරු අතෙන් නිෂ්පාදනය කරන්න මේ ඉගන්නුවා. ඊට අමතරව දැන් තියෙන්නේ හැමතැනම හඳුන් කූරු හදන යන්ත්‍රයක් තියෙනවා. මැෂින් තියෙනවා ගන්න. විනාඩියකට හඳුන් කූරු 30 40 60 එක එක ප්‍රමාණ වලින් නිපද වෙන මේ යන්ත්‍ර තියෙනවා. මේවා විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍ර තියෙනවා. ඒ වගේම අතින් ක්‍රියා කරන ඒවාත් තියෙනවා. ඒ වගේ වේගය අඩුයි. මේ යන්ත්‍ර වලට අපි කීපාර මිශ්‍රණය හදලා දාන්න ඕනේ. හඳුන් මේ අඟුරු කුඩු, ලී කුඩු, පට්ට කුඩු සහ ජලය මිශ්‍ර කළා. සාමාන්‍යයෙන් අතෙන් හදද්දී හඳුන් කූරු වලට ගන්න ප්‍රමාණ හොඳද? මේකට අඟුරු කුඩු එක කොටසක් ගත්තොත් හිතන්නකො අඟුරු කුඩු කිලෝ එකක් කියලා. අඟුරු කුඩු කිලෝ 1යි නම් ලී කුඩු කිලෝ 1ක් සහ පට්ට කුඩු කිලෝ 1ක් අනුපාතයට මිශ්‍ර කරගන්නවා. ඔව් එකට 1. එහෙම නැත්නම් අඟුරු කුඩු කොටස් දෙකකට පට්ට කුඩු කොටස් එකක් විදිහට සමහර අය අරගෙන මේක නිෂ්පාදනය කරනවා. එතනදී ලී කුඩු භාවිතා වෙන්නේ නැහැ. අඟුරු කුඩු දෙකකට පට්ට කුඩු එකක් ප්‍රමාණයට අරගෙන මේක භාවිතා වෙනවා. මේකේ අර පට්ට කුඩු වල ප්‍රමාණය අනුව සහ විවිධ අය හදද්දී පුංචි වෙනස්කම් තියෙනවා. සමහර අය 100%ක් ගන්නවා පට්ට කුඩු, 140 ගන්නවා අඟුරු කුඩු සහ ලී කුඩු. මේක වෙනස් වෙන්නේ අර අපි ගන්න පට්ට කුඩු එකේ ඇලීමේ ස්වභාවය හොඳට තියෙනවා නම් අලුත් කුඩු එකක් නම් ඒක මේ හදාගෙන යනකොට ඒගොල්ලන්ට තේරෙනවා. අත්දැකීමත් එක්ක මේ ප්‍රමාණ සුළු වෙනස්කම් වෙනවා. මේක සුවඳ කරද්දී මම ඒ ටික කියලා දෙන්න. සුවඳ ද්‍රව්‍ය යොදද්දී අපි එක සුවඳ වර්ග ගන්නවානේ. හිතන්නකො ජස්මින් කියලා මේ හඳුන් කූරු සුවඳ එකක් ගත්තාම මේකට BB oil මිශ්‍ර කරන අනුපාත තියෙනවා. සාමාන්‍යයෙන් මේ සුවඳ වර්ග මේ සාන්ද්‍රණය වෙනයිනේ. ඒ කියන්නේ සුවඳ බෝතලයක් ගද්දී මිලෙන් අඩු එකේ ඉඳන් ඒ කියන්නේ රුපියල් 1000 ඉඳන් 12000 වෙනකන් විවිධ මිල ගණන් වලට තියෙනවා සුවඳ වර්ග. එතකොට මේ සුවඳේ ප්‍රමාණය අනුව අර BB oil මිශ්‍ර කරන ප්‍රමාණය වෙනයි. කියන්නේ මිලෙන් අඩු එකක් නම් සුවඳ අඩුයිනේ සාමාන්‍යයෙන්. මේකට BB oil එක කොටසකට සුවඳ එක කොටසක් දානවා. ඒ කියන්නේ සුවඳ අවුන්සයක් ගන්නවා නම් අවුන්සයයි ගන්න. හැබැයි සුවඳ ගොඩාක් වැඩි වගේ. ඒ කියන්නේ සාන්ද්‍රණය හොඳින් තියෙන. ගොඩාක් සුවඳ
ඒවට BB oil එක කොටසක මේ කොටස් දෙකකට සුවඳ එක කොටසක් ගන්නවා. ගොඩාක් සුවඳ ඒවා තියෙනවා. ඒ සාන්ද්‍රණය හුඟක්ම වැඩි. එතකොට BB oil කොටස් 3කට සුවඳ එක කොටසක් අරන් මිශ්‍ර කරනවා. මේ කරන්නේ හඳුන් කූරු නිෂ්පාදනයේදී හඳුන් කූරු වලට සුවඳ කරන. හඳුන් කූරු අපි හිතන්න උදාහරණයක් විදිහට සුවඳ වර්ගයක් මිලදී ගන්නවා. මේ සුවඳේ සාන්ද්‍රණයේ අණුව මේකට මිශ්‍ර කරන BB oil ප්‍රමාණය වෙනස් වෙනවා. හරිද? වඩාත් හොඳ සුවඳ එකක් සඳහා සුවඳ මේ අවුන්සයක් හිතන්න සුවඳ අවුන්සයකට BB oil අවුන්ස දෙකක් මිශ්‍ර කරනවා. සමහර විට 3ක් මිශ්‍ර කරනවා. මේ සුවඳ ප්‍රමාණයේ සාන්ද්‍රණය අඩු ඒවා අපිට වෙළඳපළේදී හම්බ වෙනවා. ඒ කියන්නේ සුවඳ අඩු. මේ සුවඳ අඩු ඒවා මිලෙන් අඩුයි සාමාන්‍ය. අඩු මිලට තියෙන ඒවා ගත්තොත් BB oil එක කොටසකට සුවඳ එක කොටසයි කවලම් කරන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ සුවඳ හොඳ සුවඳක් තියෙනවා නම් ඒකට BB oil වැඩි ප්‍රමාණයක් මිශ්‍ර කරන්න පුළුවන්. අපිට සමහර විට ඕගොල්ලෝ මේ හඳුන් කූරු වලට සුවඳ මිශ්‍ර කරන්න කඩේට යනවනේ සුවඳ මිලදී ගන්න. එතකොට මේ සමහර කඩවල වල මේ දෙක එකට මිශ්‍ර කරලා තියෙනවා. මේක අරන් ගිහින් සුවඳ කරන්න කියලා තමයි දෙන්නේ. හඳුන් කූරු වලට අපි මේ මිශ්‍රණය හදලා තියෙන්නේ. ඕගොල්ලෝ අරන් ගිහින් මේකට සුවඳ දාලා හඳුන් කූරු විකුණන්න කියලා. එතකොට එහෙම අපි මිලදී ගන්න එක සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ ඒකට සමහර වෙලාවට BB oil ඉතා විශාල ප්‍රමාණයක් මිශ්‍ර කරලා සුවඳ පොඩි ප්‍රමාණයක් මිශ්‍ර කරලා තියෙනවා. අයි මේ සුවඳ වර්ග සාපේක්ෂව මිලෙන් වැඩි. හරිද? අපි පිළිවෙලට බලමු මේ ප්‍රායෝගික කොටසක් කරනවා. අපි එහිදී සාමාන්‍ය අතින් හඳුන් කූරක් හදන හැටි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒ වගේම හඳුන් කූරු වලට සුවඳ දාන්නේ කොහොමද කියලා දෙන්නම්. ඒ වගේම අපි දැන් විශේෂ අද වැඩසටහන මధుර විකාශක හඳුන් කූරු. ඒකට මේ විශේෂ මිශ්‍රණයක් හදනවා. ස්වභාවික අමුද්‍රව්‍ය දාලා ශාකසාර සංයෝගයක් හදනවා. ඒ සංයෝගයෙන් තමයි හඳුන් කූරු මේ සුවඳ කරවන්නේ. හරිද? ඒ ටික තමයි අපි අද කියලා දෙන්නේ. ඊට අමතරව මම මුලින් කිව්වා වගේ හඳුන් කූරු නිෂ්පාදනයේදී අතින් හදනවා කිව්වනේ. ඊට අමතරව හදනවා මැෂින් එකකින්. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා. දැන් හඳුන් කූරු හදනවා මේ පීඩනයට ලක් කරලා ප්‍රෙස් කරලා හදන්නේ. ඒ කියන්නේ මිශ්‍රණය අරගෙන පීඩනයට ලක් කරලා කැට විදියට හදනවා. ඒක මේ දැන් මේ අලුත් ප්‍රවණතාවය. එතකොට මේක මේ වගේ පෙට්ටියක්. හඳුන් කූරු නිෂ්පාදනයේදී දැන් අලුතෙන්ම වෙළඳපළට එන්නේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේ අර මිශ්‍රණය එකතු කරලා පීඩනයකට ලක් කරලා කැටයක් හදනවා. මේ කැටය විකුණනවා. එතකොට මේකට හඳුන් මැදට කූරක් නැහැ දාන්න. හරිද? මේ විදිහට හදාගන්න අපිට පුළුවන් නම් අලුත් නිෂ්පාදනයක් ඉදිරිය ඕගොල්ලන්ට ඉක්මනට වෙළඳපොළ ආක්‍රමණය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ මම ඕගොල්ලන්ට අතට එවන්න මේ වගේ පීඩනයට ලක් කරලා හදනවා හඳුන් කූරක්. ඒක බස්වල වාහනවල එහෙම ගොඩක් ඉල්ලීම තියෙනවා. ඒ වගේම මේක පැය දෙකමාරක් විතර දැල්ලෙනවා. කැටයක් පත්තු කරලා නිකන් තිබ්බහම මේක ටික ටික ඇවිලෙනවා. හොඳ දුමක් එනවා. ඒ වගේ මధుර විකාශක අද කියලා දෙනවා ඔයගොල්ලන්ට මම මధుර විකාශක සංයෝගයක් මේකට එක් කරන්නේ කොහොමද කියලා. ඒකත් එක්ක වෙළඳපොළ මේ ජයග්‍රහණයක් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේක හදන හැටි සහ දාන මිශ්‍රණය ගැන අද අපි ඉගෙන ගන්න. හොඳද? බලමු මේ හඳුන් කූරු නිෂ්පාදනයේදී ප්‍රායෝගිකව කියලා දෙන්නම් මේක හදන හැටි. ඊට අමතරව අපි ඉගෙන ගනිමු මේ සුවඳ එකතු කරලා මේකේ වෙළඳපොළට අපි කොහොමද පිවිසෙන්නේ කියලා. සාමාන්‍ය මේක ලේසි අපිට දැනටමත් ඕගොල්ලන්ට මේ ශේෂ්ත්‍රයට එකතු වෙනවා. ඕගොල්ලෝ ඉන්නේ හොඳ ප්‍රදේශයකනේ. මයි අංගනේ. විශාල බැතිමතුන් ප්‍රමාණයක් එනවා. ලොකු අලවියක් කරගන්න පුළුවන්. ඕගොල්ලෝගේ දැන් මම කතා කරද්දි කවුරුවත් මේ ගැන හදාarලා සහ මේ අහලවත් නැහැ නේ. එහෙනම් අපිට මේ ඕගොල්ලෝගේ උනන්දුව කැපවීම තියෙනවා නම් ලොකු අවස්ථාවක් තියෙනවා ව්‍යාපාරයක් විදිහට මේක පටන් ගන්න. මූලිකව අපිට යන්ත්‍රයක් නැහැනේ. ඒ නිසා පහසුම වැඩේ තමයි මේ හඳුන් කූරු ගන්න තියෙනවා. හරිද? සුවඳ දාපු නැති හඳුන් කූරු වෙළඳපොලේ ගන්න තියෙනවා. මේ හඳුන් කූරු නිෂ්පාදනයේදී අලෙවි වෙන්නේ සහ මිලදී ගන්න හඳුන් කූරු මිටි වශයෙන්. අපි දැන් සාමාන්‍ය හාල් නම් කිලෝ එකක් නේ. පාන් නම් රාත්තල ඒ වගේ හඳුන් කූරු මේ එකක් දෙකක් නෙමෙයි මිටියක් විදිහට තමයි අලෙවි කරන්නේ. සහ මිලදී ගන්න. සාමාන්‍ය හඳුන් කූරු මිටි එක තියෙනවා හඳුන් කූරු 500 ආසන්න වශයෙන්. මේ විදිහට හඳුන් කූරු ගන්න තියෙනවා. හරිද? මේ කරලා තියෙන්නේ අර මිශ්‍රණයක් දාලා යන්ත්‍රයකින් හදපු හඳුන් කූරු. මේ හඳුන් කූරු මිටි විදිහට ගත්තොත් අපිට මේ මෙතන තමයි ලාභම කටයුත්ත තියෙන්නේ. ඒ කියන්නේ අතින් හදලා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මං කියන්නේ අතින් හදන්න එපා කියලා. ඒ වුණාට දැන් වෙළඳපොලේ ඉල්ලීමක් තියෙන්නේ මේ යන්ත්‍ර වලින් නිෂ්පාදනය කරන හඳුන් කූරු. මේවා එකම ප්‍රමාණයකට හොඳ ගුණාත්මකකින් යුතු හඳුන් කූරු. අතෙන් ඒ ගුණාත්මය ගන්න බෑ. ඒ නිසා වෙළඳපොලේ ඉල්ලීමක් තියෙන්නේ මේ මැෂින් වලින් හදන හඳුන් කූරු. හරිද? එතකොට මේ තියෙන්නේ මේ 500 මේ සාමාන්‍යයෙන් හඳුන්
හඳුන් කෝරු 500 මිටියක් දැන් රුපියල් 200ක් 220ක් මිලක් වෙන්නේ. හොඳද? මේක යවා. එතකොට හඳුන් කෝරු ප්‍රමාණ දෙකක් තියෙනවා. ඔය ඕගොල්ලෝ දැනගන්න ඕනේ කරුණු තමයි ඒවා. නේ? හඳුන් කෝරු දිග අඟල් 9 හඳුන් කෝරු තියෙනවා. කඩේ මිලදී ගන්න. ඒවා අඟල් 9 හඳුන් කෝරු මිටි විදිහට අපිට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අඟල් 7 හඳුන් කෝරු තියෙනවා. එතකොට මේවා මේ සුවඳ එකතු කරලා නැහැ. අපිට ව්‍යාපාරයක් පටන් ගන්න මේක තමයි ලේසිම සහ පහසුම. ඒ වගේම අපේ හැකියාව තියෙනවා නම් අලෙවි කරගන්න ලාභ ගන්න පුළුවන් අවස්ථාව තමයි මේ. එතකොට මේ එක මිටියකින් ඕගොල්ලෝ ගන්න හඳුන් කෝරු පෙට්ටියක කීයක් තියෙද? හඳුන් කෝරු පෙට්ටියක මිල වෙනයි නේද? රුපියල් 30ට නේද? රුපියල් 60, ඔව් රුපියල් 50 එහෙම තියෙනවා. ඒ අනුව හඳුන් කෝරු ප්‍රමාණය වෙනස් වෙනවා නේ. රුපියල් 30ක විතර හඳුන් කෝරු පෙට්ටියක කීයක්ද තියෙන්නේ? ඔව් 5 6ක් විතර තියෙනවා නේ. එතකොට මේ 500ක් තියෙනවනේ නේ. එතකොට පෙට්ටි මෙතනින් කීයක් හදන්න පුළුවන්ද? ආසන්නේ 100කට ආසන්න ප්‍රමාණයක් පුළුවන් නේ. නේද? 500ක් තියෙනවනේ. 5 ගානේ දැම්මොත් 100යි. අපි කියමු 75ක් හදන්නේ කියලා. එතකොට මේකකට වෙන්නේ රුපියල් 200ක් 225ක් තොග මිලදී ගන්න. ඒ වගේම හඳුන් කෝරු මේ නිෂ්පාදනයේදී කඩවල් වල මේවා දාන්න අපිට තියෙනවා පෙට්ටි තියෙනවා. හිස් පෙට්ටි ගන්න පුළුවන්. මෙහෙම විවිධ ප්‍රමාණවල හඳුන් කෝරු හිස් පෙට්ටි අපිට ගන්න තියෙනවා. හොඳද? මේවා විවිධ නම් වලින් ඒ කියන්නේ පිච් රෝස එහෙම මේ විවිධ නම් වලින් තියෙනවා. අපි අපේ නිෂ්පාදනයක් කරනවා නම් මේකේ ඉඩක් තියෙනවා. අපේ නම සහ මේ ටිපිනය ඒ ටික අලවලා ගන්න පුළුවන්. දැනටමත් තියෙන ඒවා. එහෙම නැත්නම් ව්‍යාපාරේ අපිම කරනවා නම් අපේ නමින්ම මේ පෙට්ටි print කරලා ගන්න පුළුවන්. එතකොට ලොකු ප්‍රමාණයක් එකවර හදා ගන්න ඕනේ. පෙට්ටි 20000ක් 50000ක් විතර. සාමාන්‍ය ප්‍රමාණ ගන්නවා නම් මේ විවිධ ප්‍රමාණ වලින් ඒ කියන්නේ රුපියල් 30 සලකුණු කරපුවා රුපියල් 50 සලකුණු කරපුවා එහෙම රුපියල් 75 සලකුණු කරපු විවිධ මේ පෙට්ටි ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 4ක් විතර වෙනවා එකක්. හරිද? සිල්වර් මේටක තොග ගන්න සහ අපිටම කියලා නිෂ්පාදනය කරගද්දි මේක අඩු මුදලකට ගන්න පුළුවන්. ඊට පස්සේ සුවඳ වර්ගයක් ගන්න ඕනේ නේද? මේ ටිකට සුවඳ ඕගොල්ලෝ මිලදී ගද්දි සාමාන්‍යයෙන් සුවඳ බෝතලයක් ගන්න එක හොඳයි. අපි ව්‍යාපාරයක් විදිහට කරනවා නම් මේ සුවඳ මේ බෝතල් විදිහට තියෙනවා. මේවා තියෙන්නේ අර ඕගොල්ලෝ දන්නවා පෙනඩෝල් සිරප් තියෙන දුඹුරු පාට බෝතලයක තියෙන. ඒකට හේතුව සුවඳ වර්ග ආලෝකයේදී වියෝජනය වෙනවා. සුවඳ අඩු වෙන්න තියෙන ඉඩ වැඩි නිසා මේවා අඳුරු පැහැ බෝතල් වල තමයි මේ වෙළඳපළේ තියෙන්නේ. අපි මිලදී ගද්දි සීල් කරපු බෝතලයක් ගන්නවා නම් වඩාත් සුදුසුයි. එතකොට අපි දන්නවා ඒකට වෙන ද්‍රව්‍ය කවලම් කරලා නැති බවට නේද? අපි පොඩි ප්‍රමාණ ගද්දි ඕගොල්ලෝ පුරුදු වෙන්න ගන්නවනේ අවුන්සයක් විතර. එතකොට ඒගොල්ලෝ අර මේ කාට බෝතලයකින් තමයි පොඩි ප්‍රමාණයක් දාලා දෙන්නේ. අපි ව්‍යාපාර විදිහට ගද්දි සීල් කරලා තියෙන අඳුරු පැහැති බෝතල් තියෙනවා සුවඳ වර්ග. එතකොට වර්ග ගොඩක් තියෙනවා. ජස්මින්, ලැවෙන්ඩර් නේද? සැන්ඩල්වුඩ් එහෙම මේ සුවඳ වර්ග තියෙනවා අපිට. සුවඳ වර්ග මං කිව්වේ රුපියල් 3000 ඉඳන් 12000 එහෙම වෙනකන් විශාල මිල ගණන් වලට තියෙනවා. ඒ කියන්නේ සුවඳේ ප්‍රමාණය අනුව මේ වගේ මිලේ ප්‍රමාණය වෙනස් වෙනවා. 1200ට ඒ වගේ එකක් ගන්න පුළුවන් අපිට. එතකොට අපිට සාමාන්‍ය ව්‍යාපාරයක් කරද්දි මේකට කියන්නේ මේ කළු කූර කියලා කියන්නේ. හරිද? කළු කූරු කියලා කියන්නේ. ඒ කියන්නේ සුවඳ නොකැවූ හඳුන් කූරු. මේ සුවඳක් නැතුව සුවඳ නොකැවූ මේ කූරු තියෙනවා අපිට ගන්නනේ. ඒවට කියන්නේ හිස් කූරු. ඒ කියන්නේ අපි මුල් කාලේ නම් මේ වගේ අරගෙන අතෙන් හදනවානේ. එහෙම නැත්නම් මැෂින් වලින් හදද්දි මේ හිස් කූරු කිලෝ ගණන් ගන්න තියෙනවා. හරි නේද? අපි දැන් අතරින් අතර ගියේ පිළිවෙලක නේ. ඔන්න මම මුලින්ම කිව්වා හඳුන් කූරක තියෙන ද්‍රව්‍ය ටික කිව්වා ඔයගොල්ලන්ට. ඊට පස්සේ අපි මේ කතා කරගෙන ඉන්නේ සාමාන්‍ය හඳුන් කූරු ව්‍යාපාරයක් කරනවා නම් මధుර විකාශක නෙමෙයි සුවඳ දාලා හඳුන් කූරු විකුණනවා නම් අපිට ඒ අවශ්‍ය ද්‍රව්‍ය කඩෙන් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ කළු කූරු ගන්න තියෙනවා. මිටි තියෙනවා ගන්න. මේවා අඟල් 9 සහ අඟල් 7 ප්‍රමාණ වලින් ගන්න පුළුවන්. ඊට අමතරව ඒකට සරිලන ඇසුරුම තියෙනවා. පෙට්ටියක් තියෙනවා. ඒක ගන්න පුළුවන්. ඊට අමතරව මේ හඳුන් කූර මේ අපි ඔතන්න ඕනේ නේද? තෙල් කඩදාසියක ඔතනවා. එහෙම නැත්නම් මේකට තියෙනවා මේ ඉටි කවරයක්, පොලිතින් කවරයක්. වඩා හොඳ දැන් ප්ලාස්ටික් පොලිතින් අපි සමාජයෙන් ඈඩ් කරන හින්දා මේකට තෙල් කඩදාසියක් ගන්න එක මේ වඩාත් සුදුසු වෙනවා. මේ තෙල් කඩදාසි මේ ග්‍රෑම් 100ක් ගත්තාම මේ හඳුන් කූරු විශාල ප්‍රමාණයක් වතන්න පුළුවන්. හඳුන් කූරු ඒ වෙළඳ සලවල වල අලවි පොළවල් වල තියෙනවා මේවා කපපුවාම තියෙනවා.
තෙල් කඩදාසි. මේක එක කඩදාසියක් අරන් අපි අර හඳුන් කුරු 5ක් නම් 5ක් 6 7 ඒ ප්‍රමාණ අවශ්‍ය ප්‍රමාණය පොතා ගන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ අපි බලමු සාමාන්‍ය හඳුන් කුරු දැන් අද විශේෂත්වය මధుර විකාශක වුණාට මේ පිළිබඳව ඕගොල්ලෝ අහලා නැති නිසා මම මේවත් විස්තර කරගෙන යන්නේ. අපි බලමු සාමාන්‍ය හඳුන් කුරක් සුවඳ කරගන්නේ කොහොමද කියලා. නේද? දැන් මේ අපිට අලෙවි කරන්න නම් මේකට සුවඳ දාගන්න ඕනේ. නේ? සුවඳ දාගෙන ඕගොල්ලෝ දාන එක එක අපි පෙට්ටි වෙනස් වෙනවනේ. මිල අණුව රුපියල් 30 පෙට්ටියකට හඳුන් කුරු 6යි. එහෙම මේ වෙනස් වෙනවනේ එක එක ඒවට. ඒ අණුව මේවා සුවඳ කරලා පෙට්ටි වල දාලා අලෙවි කරන්න පුළුවන්. එතනම ලොකු ලාභයක් එනවා. ඕගොල්ලෝ දැන් හදලා බලද්දි තේරෙනවන්නේ මේ එකක් රුපියල් 220ට අරගත්තාම පෙට්ටි 100ක් විතර 75ක් හිතන්නකෝ. 75ක් විකුණද්දි මේ ලොකු මිලක් එනවා. එතකොට අපේ හැකියාව අලෙවි හැකියාවත් එක්ක අපිට ආදායම උත්පාදනය කරගන්න පුළුවන්. සාමාන්‍ය හඳුන් කුරු වලට සුවඳ මේ එකතු කරත් විවිධ අය විවිධ ක්‍රම පාවිච්චි කරනවා. එක ක්‍රමයක් තමයි පොලිතින් මල්ලක් ලොකු මේ මල්ලක් අරගෙන බෑග් එකක් අරන් මේක තුනී කරලා මේක ඇතුලේ හඳුන් කුරු ටික අතුරනවා. හරිද? ඊට පස්සේ මේකට අර සුවඳ මිශ්‍රණයක් අපි හදා ගන්නවා නේ. අපි ගන්න සුවඳ අණුව මේකට BB oil එක කොටසයි සුවඳ එක කොටසයි හිතන්නකො. එහෙම මිශ්‍රණයක් හදා ගන්නවානේ. මේ මිශ්‍රණය අර හඳුන් කුරු මතට මේ ස්ප්‍රේ කරලා දාන්න. ඉහිනවා. පොලිතින් ඔරේ ඇතුලේ තමයි හඳුන් කුරු ටික මේ අතුරන්නේ. ඊට පස්සේ මේකට මේ සුවඳ වර්ග ස්ප්‍රේ කරලා අරක පොලිතින් ඔරේ කට මේ ආපහු ගැට ගහලා තියන්න ඕනේ. ඇසුරුම් කරනකම්. එතකොට හොඳට මේ ඇතුළට මේ සුවඳ වදිනවා. මං වඩාත්ම හොඳ ක්‍රමයක් කියන්නම් ඕගොල්ලන්ට. ඔන්න මේ දෙවෙනි ක්‍රමය. මේක තමයි මේ සාර්ථක විදිහට අපිට සලකන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඕගොල්ලෝ මේවා නැත්තම් හිතයි මෙහෙම උගන්නලා නැහැ කියලා. ඒ හින්දායි මම මේ ක්‍රම කියන්නේ. තව ක්‍රමයක් තමයි අපි සුවඳ මිශ්‍රණයක් හදා ගන්නවනේ. මේක සාමාන්‍ය භාජනයකට හදා ගන්න පුළුවන්. ටින් එකක් හිතන්නකෝ. හඳුන් කූරක් උස තියෙද්දි හඳුන් කූරේ භාගයකට ප්‍රමාණයක් වෙනකන් ඒ භාජනයේට සුවඳ මිශ්‍රණය පුරව ගන්න. හරිද? ඊට පස්සේ මේ හඳුන් කූරු ගන්න අතට අහු වෙන පොඩි ප්‍රමාණ අරගෙන මේ අර භාජනයේට ඔබන. හරිද? සුවඳ මිශ්‍රණයේ ගිල්ලනවා හඳුන් කූර. මේක ගිල්වන්නේ හඳුන් කූරම යට යන්න. හඳුන් කූරේ 3න් 2ක් පමණ වෙනකන් තමයි මේ සුවඳ මිශ්‍රණයේ හඳුන් කූරු ටික ගිල්වන්නේ. හරි නේද? ඊට පස්සේ මේක ගොඩක් වෙලා තියන්නේ නැහැ. යන්තම් සුවඳ මේකට උරද්දි මේක එළියට ගන්න ඕනේ විනාඩියකටත් අඩු කාලයකදී. ගොඩක් වෙලා තිබ්බොත් සමහර විට මේ කූරු මේ සුවඳ එකේ අර කුඩු වෙලත් යන්න පුළුවන් නේ. ඒ හින්දා මේකට සුවඳ ප්‍රමාණ අල්ලනකම් තමයි මේක ගිල්වලා තියන්නේ. සුළු වෙලාවක් තප්පර 30ක් විතර ගිල්වලා තියලා මේක එළියට අරන් අනිත් පැත්තට හරව ගන්න ඕනේ. හරවලා මේක මේ හේතු කරලා තියන්න වෙනවා මේ මාතු පිටක. එතකොට අර වැඩිපුර සුවඳ ටික මේකේ පහළට ගලාගෙන යනවා. 10ක් විතර මෙහෙම හේතු කරලා තියලා මේක පොලිතින් බෑග් එකකට දාලා කට බැඳලා තියන්න ඕනේ ඇසුරුම් කරනකම්. එතකොට මේ හොඳින් සුවඳ ටික හඳුන් කූරු වලට කාවදී. සුවඳ මිශ්‍රණයක් හදලා හඳුන් කූරු ටික ඒකේ ඔබනවා 3න් 2ක ප්‍රමාණයක් ගිල්ලනවා. ඊට පස්සේ මේක එළියට අරන් අනිත් පැත්ත හරවලා තියලා ඇසුරුම් කරනකම් බෑග් එක වහලා තියන්න ඕනේ. කට බැඳලා තිබ්බහම අවශ්‍ය ප්‍රමාණයට සුවඳ හඳුන් කූරට අල්ලනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඇසුරුම් කරන්න දන්නවනේ. තෙල් කඩදාසියක හරි ඇසුරුම් කරන මේ පොඩි බෑග්ස් තියෙනවා කඩේ ගන්න. ප්ලාස්ටික් පොලිතින් බෑග් මේවා පැකට් තියෙන්නේ. අපි මේ වගේ දුරස් වෙන හින්දා ප්ලාස්ටික් නේද? සීරෝ ප්ලාස්ටික් සංකල්පයක් තියෙනවානේ අපි නේද? මේවා මේ ඈඩ් කරගෙන ඉන්නේ. අයින් කරන නිසා තෙල් කඩදාසියක් හොඳයි පරිසර හිතකාමී. අපි තෙල් කඩදාසියක මේක දවටලා පෙට්ටියකට දාලා අලෙවි කරන්න පුළුවන්. මෙතනදී මේ ලොකු ලාභයක් ගන්න පුළුවන්. මේ අතෙන් හදන්න ඕගොල්ලන්ට ලොකු මහන්සියක් වෙන්න වෙනවා. ඕගොල්ලන්ට පුළුවන් අපේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ විවිධ නිලධාරි මහත්මයන්ගේ මේ අමාත්‍යාංශ වලින් එනවා සහන පහසුකම් එනවා. ගෙවීමේ ක්‍රමයට ගන්න. සමහර වෙලාවට එනවා 150 දායකත්වයට. ඒ කියන්නේ ඔබගෙන් 150යි රජයේ පාර්ශ්වයෙන් 150යි. මේ විදිහට ඒ වගේම සමුද්දි මේ ණය ක්‍රම තියෙනවා. නේද? කුඩා ව්‍යාපාර මේ සහන තියෙනවා.
පිදාත මධ්‍යස්ථානවලදී මීට පෙර අවුරුදුවලදී අපි හැම වසමක එක්කෙනෙකුට මැෂින් එකක් දුන්නා. ඒ කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න හඳුන් කූරු හරි 3-5 අඹරන මැෂින් හරි යෝගට් හදන ඒවා විජලන යන්ත්‍ර බේකරි යන්ත්‍ර මෙහෙම රජයේ වැඩසටහන් එනවා. එහෙම අවස්ථාවකදී ඕගොල්ලන්ට ගන්නත් පුළුවන් මේ ශේෂ්ත්‍රයේ නියැලෙනවන. ඒ නියැලෙන අය හොයලා තමයි රජයෙන් මේව පිරිනමන්නේ. එතකොට එයා කොහොමත් කරගෙන යන නිසා. ඉතින් මෙහෙම මේ සහාය ගොඩක් තියෙනවා. රජ්‍ය ආයතනවල ව්‍යාපාර ලියාපදිංචි කරන්න සහ මේ තාක්ෂණ පැවරුමනේ අපි කරන්නේ. මේ කටයුතු කරලා ඕගොල්ලොන්ට මේ ව්‍යාපාරයක් දියුණු කරගන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් විදුලියෙන් ක්‍රියා කරන ඒවා තියෙනවා ලක්ෂ 2,40,000 පමණ වෙනවා. මේ ප්‍රෙස් කරන එකක් මම බැලුවා ලක්ෂ 1.5කට තියෙනවා. මේක තමයි දැන් මේ වැඩියෙන් අලෙවි වෙන්නේ. බස්වල වාහන වලට එහෙම බස්වල අයට සහ මේගොල්ලෝ මේ නුවර තියෙන කඩවල් ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ ගන්නම් කියලා. අපි තොග හදලා දෙනවනම් ඒගොල්ලොත් මිලදී ගන්නම් කිව්වා මේ අලෙවි කරා. ඊට අමතරව අපිටත් පුළුවන් වෙළඳපළ අල්ලගෙන යන්න. ඔව් මේක ප්‍රෙස් කරන එකක්. ඒක ලක්ෂ 1.5ක්. ඔව් ඕලං මේ නුවර තියෙන්නේ හදව ගන්නත් පුළුවන් මේ මැෂින් එක බලලා. තව තැනක. ඊට අමතරව අතින් ක්‍රියා කරන ඒවා තියෙනවා. ඒ කියන්නේ මිශ්‍රණ පුරවල අතින් තද කරන්න එක්ක කකුලෙන් තද කරන්න. එතකොට මේ හඳුන් කූරු එක මේ පිට වෙනවා. අපේ විදාතා ලංකාවේ විදාතා මේ WhatsApp group තියෙනවනේ. ඒ වගේ සමහර අය විකුණනවා. ඒ කියන්නේ සමහර අය ව්‍යාපාරය අත්හැරලා රටේ යන අය හරි විවිධ හේතු නිසා පාවිච්චි කරපු ඒවා විකුණන්න තියෙනවා. ඊට අමතරව මේ නුවර තියෙනවා වැලි ගල්ලේ තියෙනවා උඩාලු දෙනිය නිෂ්පාදනාගාර. ඒ තැන් වලින් ගන්න පුළුවන්. නුවර මහනුවර මේ කඩවල් තියෙනවා මේ හඳුන් කූරු අලවිය සඳහාම හඳුන් කූරු පෙට්ටි සුවඳ වර්ග ලී කුඩු අඟුරු කුඩු මේ ආශ්‍රිත ද්‍රව්‍ය විතරක් මේ විකුණන අලවිසල් තියෙනවා. මේ වගේ ගන්න පුළුවන්. මේ වගේනුත් සම්බන්ධ කරලා දෙනවා මේ මැෂින් අවශ්‍ය ඒවා ගන්න අපිට. පැහැදිලි නේද? ඔන්න දැන් හඳුන් කූරක තියෙන ද්‍රව්‍ය ටික දන්නවා. හඳුන් කූරක් සුවඳ කරගන්න දන්නවා නේද? ඊට පස්සේ මේක අලෙවි කරගන්න මේ ඇසුරුමකට දාලා විකුණන්නයි තියෙන්නේ. අපි ඊට පස්සේ අද දවසේ අපි දැන් ප්‍රායෝගික කොටස් ටිකම කරමු මේ ටික. අපි අද දවසේ මේ විශේෂ කොටසට යමු. ඒක තමයි මధుර විකර්ෂක. ඔව් හැදිලි නේද? මේ හඳුන් කූරකට සුවඳ දාන්න නම් සුවඳ මිශ්‍රණයක් ඕනේ නේද? ඒ වගේම තමයි අපි දැන් මధుර විකර්ෂක හඳුන් කූරු නිෂ්පාදනයේදී විශේෂ සුවඳ මිශ්‍රණයක් හදා ගන්නවා. මේකට කියන්නේ මధుර විකර්ෂක ශාකසාර සංයෝගය කියලා. මේ සංයෝගය මේ අපිට ලබා දුන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලය. මේකට අවසර අරන් තියෙනවා. ඒ වගේම මේ අපිට අහිතකර නැති බවට සහතිකයක් අරන් තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේකට ගන්නේ සියල්ලම ස්වභාවික අමුද්‍රව්‍ය. ඕගොල්ලෝ මధుරයන් පළවා හරින්න ගෙදර පාවිච්චි කරන අමුද්‍රව්‍ය මොනවද? ස්වභාවික ඒවා. දුමක් හදනවනේ නේද ඔයගොල්ලෝ? ඔව් මధుරු තලා ගන්නවා. කොහොඹ කොළ ගන්නවා. හොඳයි. අය මොන? දෙහි කොළ ගන්නවා. නේ? පැංගිරි කජුලෙලි ගන්නවා. හොඳයි. සේර අතු කොළ ගන්නවා. හොඳයි. ඔව් විවිධ සමහර වෙලාවට විවිධ පළාත්වල තියෙන මේ අමුද්‍රව්‍ය ගන්නවානේ. මෙහි දැන් මధుරු තලා තියෙනවා. ඔයගොල්ලෝ කිව්වා සේර ගන්නවා කිව්වනේ. දැන් කොහොඹ මේ කොහොඹ ගන්නවා කිව්වනේ ඔයගොල්ලෝ. ඊට අමතරව කුරුඳු තියෙන පැතිවල කුරුඳු කොළ ගන්න. මෙන්න මේ වගේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදලා මේ මధుර විකර්ෂක හඳුන් කූරක් හදන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කොළ අරගෙන මේ වගේ කුඩු ගන්න පුළුවන් නේ අපිට. කොහොඹ කොළ මේ වේලලා කුඩු ඔයගොල්ලෝ කියපු විදිහට කුරුඳු ගන්නවා. ඒ වගේම පැංගිරි නේද? පැංගිරි මාන ඒ වගේ මధుරු තලා කොළ මේවා මේ වේලලා කුඩු කරලා අර කුඩු මිශ්‍රණයට එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හදන අඟුරු කුඩු, ලී කුඩු, පට්ට කුඩු මිශ්‍රණයට යම් ප්‍රමාණයක් මේවා එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් මේවා අපි හඳුන් කූරු නිෂ්පාදනයේදී මේවා මේ එහෙම ගොඩක් ගන්න නැහැනේ. ඒ නිසා අපි මේ විශේෂ ශාකසාර සංයෝගයේදී මේ වගේ තියෙන තෙල් තමා ගන්න. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ කියපු දේවල්ම කොහොඹ වලින් තෙල් ගන්නවා. හරිද? කොහොඹ තෙල්. ඊට පස්සේ ඔයගොල්ලෝ කිව්වා සේර නේ පැංගිරි තෙල් ගන්නවා. හරිද? ඊට පස්සේ කුරුඳු තෙල් ගන්නවා. ඊට අමතරව සුදු හඳුන්. මෙන්න මේ වගේ ස්වභාවික අමුද්‍රව්‍ය එකතු කරලා හදන මිශ්‍රණයක් තියෙනවා. අපි මේ මිශ්‍රණය ලියාගමුනේ. පිළිවෙලට අපි මිලිලීටර් 100 බැගින් ලියාගමු. ඔන්න මේ මధుර විකර්ෂක ශාකසාර සංයෝගයක් සඳහා අවශ්‍ය දියර. හරිද? තෙල් වර්ග මේ මිලිලීටර් 100 බැගින් ඕගොල්ලෝ සටහන් කරගන්න. පළවෙනි එක තමයි කොහොඹ තෙල් මිලිලීටර් 100ක්. හරි නේද? දෙවෙනි එක පැංගිරි තෙල්. පැංගිරි තෙල් මිලිලීටර් 100ක්. සේර තෙල් ලෙමන් ග්‍රාස් ඔයිල් කියලා තමයි කඩේ ගන්න තියෙන්නේ. ලෙමන් ග්‍රාස් ඔයිල් මිලිලීටර් 100ක්. කුරුඳු තෙල් මිලිලීටර් 100ක්. හරි නේද?
කොහොඹ තෙල් 100යි, කුරුඳු තෙල් 100යි, පැංගිරි තෙල් 100යි. මීට අමතරව අපි ගන්නවා මේ සඳුන් තෙල් මිලෙන් වැඩි. ඒ හින්දා කඩේ ගන්න තියෙනවා සඳුන් සුවඳ කියලා දීරයක් ගන්න තියෙනවා. මේක මිලෙන් වැඩි නිසා අපි දාන්නේ මේකේ මිලිලීටර් 50. සඳුන් සුවඳ මිලිලීටර් 50. එතකොට මෙතන තෙල් වර්ග ගණනාවක් තියෙනවා. අපි මෙහෙම මේ විශේෂයෙන්ම මෙහෙම එකක් හදන්නේ. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ පැංගිරි හඳුන් කෝරු කියලා කඩේ විකුණන්න තියෙනවා. මදුරුවන් පළව හරින්න. දැකලා තියෙනවද? පාවිච්චි කළත් නැද්ද? නැහැනේ. ඒවට පැංගිරි කෝරු කියලා කියන්නේ නැත්තම් පැංගිරි හඳුන් කෝරු. මේක මේ මදුරු කෝරු කියලා මේ තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න ගෙනාවා. මේ තියෙන මේ වගේ හඳුන් කෝරු පැකට් එකක්. මේකෙදී යොදලා තියෙන්නේ පැංගිරි තෙල් විතරයි. අර මිශ්‍රණයට පැංගිරි තෙල් දාලා හදලා තියෙනවා. සාමාන්‍යයෙන් මදුරුවන්, ඒ කියන්නේ කෘමි පවුලේ අය එකම දෙයට හුරු වෙනවා කියලා තියෙනවා. නේ? අපි දැන් මදුරු කොයිල් පාවිච්චි කිරීම ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මදුරු කොයිල් අහිත කරයි. ඔව්. මතයක් තියෙනවා අපේ සමාජයේ මදුරු කොයිල් අපිට අහිත කරයි කියලා. නේද? සෞඛ්‍යයට. ඒකට විසඳුමක් විදිහට තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් යොදන මදුරු පළවා හරින හඳුන් කෝරා. ඒ වගේම මදුරු කොයිල් වලට අපි කැමති නෑනේ. ඒ වගේම තමයි ඒකේ තියෙන එකම ද්‍රව්‍යයක් හින්දා ක්‍රොමීන් ඒකට මේ පුරු වෙනවා අනුවර්තන වෙනවා. එකම සුවඳක් හින්දා දිගින් දිගටම පාවිච්චි කරද්දී සත්වයකට හුරු වෙනවා. අපි අර කෘමිනාශක දාන්නේ නේද? වරින් වර මේ අපි ගොවිතැන් වලදීනේ වෙනස් කර දාන්න වෙන්නේ මේ උන් ඒකට හුරු වෙන නිසා. ඒ නිසා එක ද්‍රව්‍යයකට හුරු වෙන නිසා මේකෙදී අපි වර්ග කීපයක් ගන්නවා. කොහොඹ තෙලුත් ගන්නවා, පැංගිරි තෙලුත් ගන්නවා. ඒ වගේම කොරුඳු තෙල් ගන්නවා. අපි මේ ඕගොල්ලෝ ගෙදර දොරේ සාමාන්‍යදී පාවිච්චි කරන දේවල් කීපයක් දාපුවාම අර කෘමියට ඒකට හුරු වෙන්න තියෙන මේ ප්‍රතිශතය අඩු වෙනවා. ඒ කියන්නේ එකකට හුරු වුණාම තව එකක් තියෙනවා. ඒක හුරු වුණා එහෙම ගොඩක් එකතු කරලා දාන්නේ මේ උට දරා ගන්න අමාරු වෙන්න. එහෙම කළා තමයි මෙහෙම මේ විදිහේ දීරයක් හදාගන්න. පැහැදිලිනේ? ඊට පස්සේ මේකට දානවා BB oil මිලිලීටර් 200. ඔව්. අනිත් මේ කොරුඳු තෙල්, කොහොඹ තෙල්, පැංගිරි තෙල් මිලිලීටර් 100 බැගින් සහ BB oil මිලිලීටර් 200. ඊට අමතරව සඳුන් සුවඳ මිලිලීටර් 50. මෙන්න මේ ද්‍රව්‍ය ඔක්කොම එකතු කරලා හදා ගන්නවා අපි මధుර විකාශක ශාකසාර සංයෝගය. මෙතන තෙල් වර්ග ගොඩක් තියෙන නිසා තෙල් කල් තියා ගන්න. අපිට කඩේ ගන්න තියෙන BHT කියලා මේක මුඩු වීම වළක්වන්න තෙල්. ඔයගොල්ලෝ දන්නවනේ අපි මේ විදේත මධ්‍යස්ථානවල සහ අපි කෑම පිසීම සහ තෙල් දාන බයිට් මුරුක්කු වර්ග හඳුන්වද්දි තෙල් මුඩු වෙන්න මොනවද දාන්නේ? ඔව් විටමින් E කරලක් දාන්නේ. ඒ වගේ BHT B අකුර H අකුර T අකුර. ඔව් BHT කියලා සුදු පාට කුඩු එකක් ගන්න තියෙනවා. B BH මේක කුඩු එකක් සුදු පාට. මේකෙන් තේ හැඳි දෙකක ප්‍රමාණයක්. ඒ කියන්නේ ග්‍රෑම් ආසන්න වශයෙන් 20ක් විතර වෙන ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ මේ මිශ්‍රණයට. එකතු කරලා තිබ්බහම මේක අර කල් තියා ගන්න පුළුවන්. මුඩු වෙන්නේ නැහැ. ඔක්සිකරණය වෙන්නේ නැහැ. ග්‍රෑම් 20ක් ප්‍රමාණය. එහෙම නැත්නම් තව ද්‍රව්‍යයක් තියෙනවා ඩයිඑතිල් ටැලේට් කියලා. D අකුර DT කියලා. ඩයිඑතිල් ටැලේට්. ඩයිඑතිල් ටැලේට්. ඩයිඑතිල් ටැලේට්. ඩයිඑතිල් ටැලේට්. මේකත් දාන්නේ මේ මිශ්‍රණේ කල් තියාගන්න. ඩයිඑතිල් ටැලේට් කියලා. මේකෙන් මිලිලීටර් 25ක්. හරිද? මේක දානවා නම් හොඳයි. දානවා නම් ඕගොල්ලන්ට අර BB oil තියෙනවනේ. BB oil 175ක් දාලා ඩයිඑතිල් ටැලේට් 25ක් එකතු කරන්න. ඒත් 200 එනවනේ. හරිද? BB oil 200න් 25ක් අඩු කරලා ඒ වෙනුවට ඩයිඑතිල් ටැලේට් මිලිලීටර් 25ක් දාන්න. පැහැදිලිද? ඩයිඑතිල් ටැලේට් නැත්තම් BB oil මේ 200 විතරක් දාන්න. BHT මොකද්ද ප්‍රශ්නේ? BHT කියන්නේ අර බියුටයිල් හයිඩ්‍රොක්සි ටොලුයින් කියන එක. ඕගොල්ලෝ නම එහෙම ඕනේ නැති සුදු පාට පොඩු එකක් මේක කල් තියාගන්න තියන්නේ. බියුටයිල් හයිඩ්‍රොක්සි ටොලුයින් කියන එක. බියුටයිල් හයිඩ්‍රොක්සි ටොලුයින් කියන්නේ ඒක තමයි මම කිව්වේ BHT කියලා. මේකෙන් පොඩි ප්‍රමාණයක් එකතු කරන්න මේක දාන්නේ ඔක්සිකන්. කලින් මේ හුඟක් ඉස්සර මේවා කෑම මුඩු වෙනවට ආහාර අපි දැන් විටමින් E දාන්නේ. ඒ වගේ මේක පාවිච්චි කරලා තියෙනවා. ඒත් දැන් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට සත්ව ආහාර, මාළු කෑම ඒ වගේ හදන ඒවට මේ BHT එක පාවිච්චියට ගන්න. ඒ කියන්නේ තෙල් දාපුවාම මේක මුඩු වෙන එක වළක්වා ගන්න. තාන එක. හරි නේද? මේ වෙනකන් ගැටලුවක් තියෙනවද? අපි මේ හදන්නේ මధుර විකාශක ශාකසාර සංයෝගය. මේක අර මිලෙන් වැඩි නිසා තමයි දාන්නේ. සාමාන්‍ය මේ ප්‍රමාණය දාන්න. සඳුන් සුවඳ. සඳුන් තෙල් තියෙනවා නම් හොඳ එකම තමයි සඳුන් සුවඳ දාන්නේ. මේ සඳුන් සුවඳ වලටත් මధుර විකාශක මේ ප්‍රමාණයක් තියෙනවා. ලෝකේ
හඳුන් කුරු නිෂ්පාදනයේදී මේවා මේ සඳුන් සුවඳ දානවා මේ මధుර විකාශනයටත් එක්කම. ඒ වගේ මේකේ මේ අර සැර සුවඳ අඩු කරගන්න පුළුවන් අනිත් ඒ වගේ එන. පැහැදිලිද? ඔන්න මේ ඊට පස්සේ කරන්නේ මේ ටික ඔක්කොම මේ ප්‍රමාණ වලින් මිශ්‍ර කරගන්න ඕනේ. මේක මිලිලීටර් 100ම ඕනේ කොටස් දෙකක් කියලා ගත්තත් හරි නේද? ඒ කියන්නේ කොහොඹ තෙල් කොටස් 1යි, පැංගිරි තෙල් කොටස් 1යි, කුරුඳු තෙල් කොටස් 1යි, සඳුන් සුවඳ කොටස් භාගයයි නේ. ඒ වගේම BB oil කොටස් 2ක්. ඒ අනුපාතයට මිශ්‍ර කරලා හදා ගන්නවා මිශ්‍රණය. මේකට කියනවා මధుර විකාශක ශාකසාර සංයෝගය. අපි ප්‍රායෝගිකව මේ වැඩ ටික කරමු. එතකොට ඕගොල්ලන්ට තවත් පැහැදිලි වෙවි. ඔව් කළු ඒවා නේද? ඔව් හරි අන්න. හැබැයි මේ මිශ්‍රණය කවලම් කරද්දී ආය හදන විදිහක් තියෙනවා. දැන් මම කියන්නම් ඒක. ඒ කියන්නේ අපි මේ හදාගත්තු මිශ්‍රණය කොහොමද හඳුන් කුරු වලට දාන්නේ? හරිද? ඒකෙදි ගන්න මෙහෙමයි. අපි හදාගත්තු ශාකසාර සංයෝගයෙන් කොටස් 3ක්. හිතන්නකෝ අපි හදාගත්තු ශාකසාර සංයෝගයෙන් මිලිලීටර් 30ක් ගන්නවා. ඒකට BB oil මිලිලීටර් 20ක් නැවත මිශ්‍ර කරනවා. අන්න ඒ මිශ්‍රණය තමයි හඳුන් කුරු මේ ගිල්ලවන්න ගන්න. අර ශාකසාර සංයෝගය හදලා අපිට තියාගන්න පුළුවන්. කුරු සුවඳ දාද්දි නැවතත් BB oil 3:2 අනුපාතයට දානවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ශාකසාර සංයෝගයෙන් කොටස් 3යි තව BB oil කොටස් 2ක් දාලා තමයි මිශ්‍රණය හදාගන්න මේ කුරු ගිල්ලවන්න. පැහැදිලිනේ? හරි නේද? එතකොට BB oil දෙපාරක් වැටලා ඉස්සෙල්ලත් 200ක් වටනා. දැන් ආපහු මේ ඔක්කොගේම කොටස් 3කට BB oil කොටස් 2ක් ආයෙ එකතු කරලා තමයි හඳුන් කුරු ගිල්ලවන්න ගන්න. ඒ කියන්නේ ශාකසාර සංයෝගයෙන් මිලිලීටර් 30යි BB oil මිලිලීටර් 20යි. ප්‍රමාණයක් වෙන් කර ගන්නවා නැත්නම් කොටස් 3කට 2ක් නේද? අන්න ඒ මිශ්‍රණයට තමයි හඳුන් කුරු සුවඳ දාන්නේ. පැහැදිලිනේ? නෑ. මේක තමයි සෙන්ට් එක. ඔව් මේකේ සැරට මේ මధుරවන් විකර්ෂණය වෙනවා. එතකොට මේ සෙන්ට් එකත් එක්ක අපිට හදන්න පුළුවන් දුම යන වෙනත් මං කි ප්‍රෙස් කරලා හදා ගන්නවා නම් කැටය. දැන් මේ කැට තියෙනවා. කඩේ. ඒ කියන්නේ වෙළඳපොළ දැන් ආක්‍රමණයේ වේගයට යනවා. මේ කූර නෙමෙයි ප්‍රෙස් කරලා හදමු කැටය. ඒ කැටේට මේ සුවඳ මිශ්‍ර කරා නම් හරි. ඒක ගොඩක් සාර්ථක වෙයි. මේකෙදි දාන්නේ අර කැට ටික මේ භාජනයකට හරි දාලා ඉහින එක තමයි කරන්නේ. ඔබලා තිබ්බොත් ගොඩක් යනවනේ. මේ ස්ප්‍රේ කරලා ගන්නවා. දාලා අන්න හරි. එහෙම දාලා මේ අර කැට වලට ස්ප්‍රේ කරලා ගන්නවා. කැට නැත්තම් හඳුන් කූරු වලට නිදාන්න ඕනේ නේද? හඳුන් කූරු වලට අර කලින් අපි මේ සුවඳ දාපු විදිහට මේ මිශ්‍රණය හදලා ඒකේ හඳුන් කූරු ගිල්වනවා. 3-2ක් ගිල්ලලා අනිත් පැත්ත හරවලා තියලා ටින් එකක් අරගෙන ස්ප්‍රේ කරන්න ඕනේ. ඒක තමයි. ඒ කියන්නේ කැට ගන්නවා නම් ස්ප්‍රේ කරලා හදාගන්න. දැන් සාමාන්‍ය ස්ප්‍රේ දාර්ක වාෂ්ප වෙලා යනවනේ. තැන් වල මේ රෙදි වල එහෙම මේක අල්ල. ඒ කියන්නේ වාෂ්පශීලී එකක්ම නෙමෙයි මේකේ මේ තෙල් තියෙනවා. තෙල් වර්ග ගොඩක් නියුක්ත කරලා තියෙන. හොඳම වැඩේ මේක දුම මේ යන්න හදාගන්න. ඒ තෙල් ඔක්කොම එකට මිශ්‍ර වෙලා ඇවිල්ලා තියෙන දුම. මේක අඟල් දෙකක් තරම උසට තියෙන මේ මැෂින් එක වෙනස් කරගන්න පුළුවන්. අපිට එනං ඒ අවශ්‍ය තරමට ඒ මැෂින් එකක් සකස් කරව ගන්න ඕනේ. මැෂින් සකස් කරන තැන් නුවර තියෙන්නේ. මෙහාට අර මේ මැෂින් ගේනවා උදේ ඉන්ඩස්ට්‍රීස් කියලා තියෙනවා. ඔව් උඩාලු දෙනිය වැලිගල්ල. මේවා මේ අපිට මැෂින් එකක් තියෙනවා නම් අපි මේවා හදලා තොග විකුණන්න පුළුවන්. තොග ගන්න කඩවල් තියෙනවා. ඒ කඩවල් ආයේ මෙහෙමම මේ මිටි විකුණනවා මේ අනිත් අයට සුවඳ කරලා විකුණන්න. එතකොට මේවට තමයි ඉල්ලුම තියෙන්නේ මැෂින් වලින්. එතකොට මේකේ තියෙන මේ කූර මැද තියෙන කූර මේ මැෂින් එකකින් හදපු එකක්. ඒ කියන්නේ යන්ත්‍රයකින් ගන්න එක. අපි කලින් ඉස්සර මේ කූරු හදාගත්තා. මේ උණ කූරුනේ මේ තියෙන්නේ. මේ අතින් හදාගත්තා මේ උණ කූරුත්. ඒ කියන්නේ උණ මේ ගස් අරගෙන අවශ්‍ය ප්‍රමාණයට කපලා පොඩි මේ තීරු කපලා අඩි රෝල් වගේ ඒක ආපහු බ්ලේඩ් තල වලින් යවලා මේ වගේ පොඩි මේ හදාගත්තා. මේකේ මේ ගුණාත්මය දැන් අඩුයි. වෙළඳපොළ ඉල්ලුම අඩුයි. අය යන්ත්‍ර සූත්‍රය ඇවිල්ලා තියෙනවා. තාක්ෂණයේ දියුණුවයි ඉක්මනට ලොකු ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඒ හින්දා මේ මැෂින් කෝරු සහ නිෂ්පාදන හඳුන් කෝරු මේ යන්ත්‍ර සූත්‍ර වලින් තමයි නිෂ්පාදනය වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ විශේෂ එකක් තියෙනවා මේකට හදා ගන්න පුළුවන්. මේවට මේ යන්ත්‍ර තියෙනවා. ඒ වගේ මේවටත් මේ වගේ මේ පෙට්ටි ගන්න තියෙනවා කඩේ. හරිද? අපේ නමෙන් ඕනනම් මේක නිෂ්පාදනය කරලා ගන්නත් පුළුවන්. අලුත් නිෂ්පාදනයක් විදිහට වෙළඳපළට එලි දක්වන්න පුළුවන්. ඊට අමතරව අපි දැන් මේ කියපු හඳුන් කූර තියෙනවානේ. මේක හොඳයි. අර විශේෂ එකක් විදිහට ටිකක් මේ සාමාන්‍ය හඳුන් කූරු වලට මේ සුවඳ කවනවට වඩා ටිකක් දිග එකක් විශේෂ හඳුන් කූරක් විදිහට හදලා මේ වෙළඳපළට දානවා නම් මේක මధుර විකාශක හඳුන් කූර කියලා. මේක මිලෙන් වැඩි. ඔව්. වෙළඳපළේදී ඔව් මෙතන මේ
මේ මధుර විකාශක හඳුන් කූරු මිලෙන් වැඩි. ඔය පැකට් එකේ කූරු 10ක් 150යි. මේ හුඟක් කල් එකක් ඕක. මේ ඒ සයිස් ඒ ප්‍රමාණයේ හදන හඳුන් කූරු මැෂින් තියෙනවා. හොඳද? ඒක විශේෂ එකක් නේ. එතකොට ඒ වගේ එකක් හැදුවොත් අපිට මේකට වඩා වෙනස් කරලා විකුණන්න පුළුවන්. මේකෙත් ගැටලුවක් නැහැ. මේ මధుර විකාශක හඳුන් කූරු කියලා මේක මේ අර සුවඳ කවල විකුණන්නත් පුළුවන්. අඟුරු කුඩු ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. සවිමත් දර අරගෙන ගිනි තියලා අඟුරු ගන්න ඕනේ. අඟුරු අරන් කුඩු කරලා නොම්මර ආසුවේ දැලෙන් හලලා ගන්න පුළුවන්. අපිට හදා ගන්න පුළුවන්. ඒකට පොඩි කැපවීමක් කරන්න ඕනේ නේ. ඔව් අඟුරු නිකන් පොල් කටු අඟුරු අර මේ රස්නේ වැඩිනේ නේ. සැර වැඩි. මං කියවනේ ගොඩක් මේවා වුණාම අර ඉක්මනට සහ උෂ්ණත්වය වැඩි වුණාම අර සුවඳත් එක්කත් පිච්චිලා යනවා. ඒ වගේම සැහැල්ලු දර ගන්නෙත් නැහැ. ඒවත් ඉක්මනට පිච්චිලා යනවා. මధుර විකාශනයේ වෙන වර්ග ගොඩක්. එතකොට එයාට හුරු වෙන්න අමාරුයි ක්‍රොමීන්ට. ಜಾති පහක් තියෙනවානේ. ඒ නිසා තමයි මෙහෙම මේ ගොඩක් ಜಾති දාලා හදන්නේ. මේක අනුමත කරලා තියෙන්නේ. මේ NMR එකෙන් අනුමත. ඒ කියන්නේ ඕගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. උනොත් අපිට කියන්න අපි ළඟ අර මේ අනුමත කරපු ලියුම තියෙනවා. හරිද? ඒ කියන්නේ අපිට අහිත කර නැහැ කියලා මේ අනුමත වුණ ලියුම තියෙනවා. හරිනේ. කවුද එක්කෙනෙක් හැදුවා කිව්වා නේද? නිශ්චනේ අනන්න. ඒක ඕනේ නැහැ නේද? අතෙන් හදන එක අපි නොකරිමු නේ. මේ හැමතැනම ගෑවෙනවනේ. ඔව් ඒක කරමු. හරි නේද? එහෙනම් අපි ඔන්න මේ දැන් සූදානම් වෙන්නේ මේ මధుර විකාශක හඳුන් කූරු සහ සාමාන්‍ය හඳුන් කූරු වල සුවඳ එකතු කරලා හඳුන් කූරු නිෂ්පාදනයේ ප්‍රායෝගික කටයුත්ත සඳහා මුලින්ම අපි බලමු හඳුන් කූරු සාමාන්‍ය හඳුන් කූරු ඔයගොල්ලෝ ගෙනල්ලා ව්‍යාපාරයක් කරනවා නම් මේකට සුවඳ මිශ්‍ර කරගන්න ඕනේ නේද? ඒකට මේ හඳුන් කූරු වලට සාමාන්‍ය සුවඳ මිශ්‍රණයක් කොහොමද එකතු කරගන්නේ කියලා මුලින්ම බලමු. මේකෙදි කරන්නේ අපි සුවඳ වර්ග තියෙනවා. කඩේ ගන්න තියෙනවා ලැවෙන්ඩර් නැත්නම් සැන්ඩල්වුඩ්, ජස්මින් මෙහෙම සුවඳ වර්ග තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒ වගේ සුවඳ බෝතලයක් ඕගොල්ලන්ට මම ගන්න කිව්වා. මේ සාම්පලයක් විදිහට කරන්න අපි ලැවෙන්ඩර් සුවඳ වර්ගයේ අවුන්සයක් ගෙනාවා. අපි ඒක දාලා අඳුන් කූරු කොහොමද මේ සුවඳ වත් කරගන්නේ කියලා බලමු. මුලින්ම මේක ගොඩක් මේ සුවඳ ඒ කියන්නේ සාන්ද්‍රණේ ගොඩක් තියෙනවා. අපිට මේක එකට 3ක් මිශ්‍ර කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ සුවඳ අවුන්සයක් සහ BB oil අවුන්ස 3ක් විතර ගත්තම හඳුන් කූරු 1500ක් පමණ ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. කොහොමද? හා. මේකත් දාන්න. ඔව් අර දැන් අපි මුලින් එකතු කරේ මේ සුවඳ වර්ගය. ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා BB oil. අපි එකට 3ක් ප්‍රමාණය මිශ්‍ර කරගමු. මිලිලීටර් 90ක්. ඔව් දාන්න. අපි අර සුවඳ මිශ්‍රණයත් හදන හින්දා මේක ඔයගොල්ලන්ට ඉගෙන ගන්න අවශ්‍ය ප්‍රමාණය. ඒ කියන්නේ BB oil සහ සුවඳ මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මේකට අපි මේ හඳුන් කූරු වලින් හඳුන් කූරේ භාගයක් හරි 3න් 2ක් විතර ගිල්ලෙන තරමට මේ ද්‍රාවණය හදලා ඒකෙන් ගිල්වන්න. දැන් කරන්නේ මේ හඳුන් කූරු අවශ්‍ය ප්‍රමාණය අරගෙන අර හදාගත්තු සුවඳ මිශ්‍රණේ ගිල්වන්න. මේක හඳුන් කූරෙන් භාගයක් 3න් 2ක් විතර ගිල්වෙන තරමට තියන්න. සුළු වේලාවක් තියලා හරි දැන් මේක මේ පෙන්ගුණාම මේ ඊටාම ඉක්මනින් ආපහු ගන්න මේ හඳුන් කූරු ටික අරගෙන මේක අනිත් පැත්තට හරවලා තියන්න ඕනේ. ඒ කියන්නේ උඩ හතට හරව ගන්න. එකක් තියෙනවානේ. මේ අතට හරවලා එතකොට මේ වැඩිපුර සුවඳ ටික ක්‍රමයෙන් පහළට මේ ගලාගෙන යනවා. මේක විනාඩි 10ක් විතර මේ පැත්තට හරවලා මොකකට හරි හේතු කරලා තියන්න. මේසයකට හරි ලෑල්ලකට හරි මතු පිටකට එහෙම හේතු කරලා තියන්න විනාඩි 10ක් විතර. ඊට පස්සේ මේක බෑග් එකකට පොලිතින් බෑග් එකකට දාලා කට වහලා තියන්න ඕගොල්ලෝ ඇසුරුම් කරනකම්. මේ ආකාරයට සුවඳ අවුන්සයකින් හඳුන් කූරු 1500ක් පමණ ඕගොල්ලන්ට මේ සුවඳ කරගන්න පුළුවන්. BB oil සහ සුවඳ මිශ්‍රණය එකතු කරලා.
හරිනේ. අපි දැන් බලමු මේ ශාකසාර හඳුන් කූරු මිශ්‍රණය. ඒ කියන්නේ මధుර විකර්ෂක ශාකසාර සංයෝගය හදාගන්නේ කොහොමද කියලා. ඊටත් ප්‍රථම ඔයගොල්ලෝ මේ සුවඳ වර්ග මේ පොඩ්ඩක් හඳුනා ගන්න බලමු නේද? ඔයගොල්ලෝ මේක නිෂ්පාදනයේ යෙදෙනවා නම් මේ එක් සුවඳ වර්ගයේ සාමාන්‍ය ප්‍රමාණයකට හරි හඳුනා ගන්න. අපි මේවා දෙන්නම් ඕගොල්ලන්ට මොනවාද කියලා කියන්න. ගලවලා දුන්නා. කියන්න බලන්න මේ ඕගොල්ලන්ගේ අතට එන සුවඳ වර්ගය මොකක්ද කියලා. මේකත් ගලවමු. හරි බලන්න. ඉක්මනට යවන්න මොකක්ද ඕක? හරි. ඕගොල්ලන්ට පැහැදිලිව හඳුනන්න පුළුවන් නේද? අපි මොනවද පළවෙනියට එවුවේ? ඔව් හොරඳු සුවඳ. හැමෝම බලන්නකෝ. ස්වභාවික නිෂ්පාදන නේ හොරඳු කොළ වලින් ගන්නේ කොහොඹ මේ බීජ ඇට වලින් ගන්නෙ. ඒ වගේම ගන්නවා මේ ලෙමන් ග්‍රාස් කියන්නේ සේර තෙල් එක. ඊට පස්සේ තියෙනවා ඒ පැංගිරි තෙල් එක. පැංගිරි මාන වලින් ගන්නෙ පැංගිරි තෙල්. මේ ටික තමයි අපි මිශ්‍ර කරගෙන යන්නේ. ඊට අමතරව ඕගොල්ලන්ට හම්බ වෙනවා අර භාගී ප්‍රමාණයක් තියෙන ක්‍රිබ්බනේ. සඳුන් තෙල් අපිට මිල අධිකයිනේ. ඒ නිසා සඳුන් සුවඳ. ඒකත් ගලවන්න පුළුවන්. ඔව් මොකක්ද? ලෙමන් ග්‍රාස් එකනේ. ලෙමන් ග්‍රාස්. අපි මේ ප්‍රමාණ මිශ්‍ර කරමු නිවැරදි ආකාරයෙන්. මුලින්ම මොනවාද ඔයගොල්ලෝ මේ අපි දැන් ඔන්න මధుර විකාශක ශාකසාර සංයෝගය හදාගන්න යන්නේ. කියන්න මුලින්ම දාන්න ඕනේ මොනවාද? කොහොඹ තෙල්. හරි අපි කොහොඹ තෙල් මිලිලීටර් 100. මම මෙතන මේ මිලිලීටර් 100 කොටස් විදිහට ගත්තේ. ඒ කියන්නේ අවුන්සයක් ප්‍රමාණයට අපි එකතු කරමු. හැම එකෙම මිලිලීටර් 100ක් අවුන්සයක් හා සමානව කියලා එකතු කරන්න. හරි අපි ඔන්න මුලින්ම කොහොඹ තෙල් ප්‍රමාණය එකතු කරනවා. හරි කොහොඹ තෙල් අවුන්ස 1යි. ඊට පස්සේ මොනවද දාන්න ඕනේ? හරි ඊළඟට අපි දෙවනුව පැංගිරි තෙල් මිලිලීටර් 100ක්. එහෙම නැත්නම් අපි අවුන්සයක් මේ අද දවසේදී ඔයගොල්ලන්ගේ පුහුණුවට ගත්තා. අපි ඔන්න කොහොඹ තෙල් එකතු කරා පැංගිරි තෙල් එකතු කරා. ඊට පස්සේ මොනවද? හරි කොරොන්දු තෙල් මිලිලීටර් 100ක්. එහෙම නැත්නම් අවුන්සයක් අපි එකතු කරනවා. ඔක්කොම? ඔව්. හරි. ඔව් සඳුන් සුවඳනේ. ඒකත් ඔයිල් එකක්ද? ඔව්. මේක මේ තරමක් ඝනයි. ඝනකම් දියරයක් ග්ලිසරින් වගේ සඳුන් සුවඳ කියලා කඩේ මිලදී ගන්න තියෙනවා. හේතුව සඳුන් තෙල් කියන එක ඉතාමත් මිල අධිකයි. ඒ හින්දා තමයි මේ සඳුන් සුවඳ එක අපි පාවිච්චි කරන්නේ. හරි එකතු කරා. මේ ටිකම දාන්නද? ඒක දාන්න. අපි එකෙන් මේ අරව මිලිලීටර් 100 බැගින් දාද්දි සඳුන් සුවඳ මිලිලීටර් 50කින් එකතු කරේ. නැත්තම් අවුන්ස භාගයක්. අවසානයේට ලියාගත්තා නේද? ලෙමන් ග්‍රාස් ඔයිල් නේද? ලෙමන් ග්‍රාස් ඔයිල්. ලෙමන් ග්‍රාස් ඔයිල් මිලිලීටර් 100ක්. එහෙම නැත්තම් අවුන්සයක්. ඔව්. ඔක්කොම. මේ බෝතලයක් කියන්නේ අවුන්සයක් මිලිලීටර් 30ක් ආසන්න වශයෙන්. ඊට පස්සේ මොනවාද අපි එකතු කරගන්නේ මේක? ඔව්. බේබි ඔයිල් කොපමණ ප්‍රමාණය? 200ක්. ඔව්. ඒ වගේ කොටස් දෙකක් අපි එකතු කරගන්න. මේකද? ඔව්. මේකෙන් දෙකක් ඕන. දෙකක්? ඔව්. ඒ වගේ දෙගුණයක් අපි එකතු කරගන්නවා බේබි ඔයිල්. එතකොට මේ ඊට පස්සේ මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. දෙකක් දාන්න බැරිද? පුළුවන්. මේක තමයි මధుර විකර්ෂක හඳුන් කූරු වල ශාකසාර සංයෝගය. හරි මේක දැන් හොඳින් අපි කවලම් කරගමු. පොඩ්ඩක් ඈත්තෙමුද? ඔව් අපි අර එකේ සටහන් කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ සටහන් කරගත් පරිදි කොහොඹ තෙල් මිලිලීටර් 100යි, පැංගිරි තෙල් මිලිලීටර් 100යි, කොරොන්දු තෙල් මිලිලීටර් 100ක් සහ ලෙමන් ග්‍රාස් මිලිලීටර් 100ක්. ඊට අමතරව සඳුන් සුවඳ මිලිලීටර් 50ක් සහ බීබී ඔයිල් කොටස් දෙකක් මිලිලීටර් 200ක් නේ. අන්න ඒ ප්‍රමාණ ඒ අනුපාතයට අනුව මිශ්‍ර කරලා අපි හදා ගන්නවා මధుර විකර්ෂක ශාකසාර සංයෝගය. මේකට කල් තියාගන්න ගොඩක් කල් තියාගන්න BHT දාන්න. ඔව් ගොඩක් කල් තියාගන්න. එහෙම නැතුව සාමාන්‍ය කාලයක් මේක මාස 6ක් විතර තියාගන්න පුළුවන්. අපි වෙළඳපොලේ අවුරුදු 2 විතර තියාගද්දි BHT ප්‍රමාණයක්
තේ හැටි දෙකක් මේකට එකතු කරගන්න ඕනේ. එහෙම ඔව් අලවිය ඕගොල්ලෝ බලන්න ඕගොල්ලොන්ගේ මේ ප්‍රදේශය හොඳ ප්‍රදේශයක් නේ. පිට පළාත් වලිනුත් විශාල ප්‍රමාණයක් වෙනවා මයි අංගණයට. ඒ ගැන අපි කතා කරමු අවසානයේදී. දැන් මේක කොහොමද සුවඳ දාන්නේ? මේ හදාගත්තු ශාකසාර සංයෝගය මధుරු කූරු කියලා වෙළඳපොලේ තියෙන්නේ නේද? එහෙම නැත්නම් පැංගිරි කූරු කියලා වෙළඳපොලේ ඔයගොල්ලෝ දැක්කනේ මං ගෙනත් දුන්නේ. ඒ විදිහට තියෙනවා. නැත්නම් මේක මధుරු විකාශක විශේෂ හඳුන් කූරු විදිහට නම් කරන්න පුළුවන්. ඒ කූරා කොච්චර වෙලාවක් විතර වත් වෙනවද දන්නේ අපි අර බලමු. ඒක පැය 2කමාරක් විතර වත් වෙනවා. දැන් මේකට අපි මේ සුවඳ කවන්නේ කොහොමද? මధుරු විකාශක ශාකසාර සංයෝගය. කොහොමද ඊට පස්සේ මේ සුවඳ කවන්නේ? හරි අපි බලමු දැන් මේ ශාකසාර සංයෝගයෙන් කූරු වලට සුවඳ දාන්න මොන ප්‍රමාණය දාපහු ගන්න කියලා. කියන්නේ. ඔව්. ශාකසාර සංයෝගයෙන් කොටස් 3ක් සහ නැවත BB oil කොටස් 2ක්. නේද? ඒ කියන්නේ ශාකසාර සංයෝගයෙන් මිලිලීටර් 300ක් සහ BB oil මිලිලීටර් 200ක් මිශ්‍ර කරලා තමයි හඳුන් කූරු වලට සුවඳ මේ කවන වෙලාවේදී. ඒ කියන්නේ සුවඳ දාන වෙලාවේදී ඒ මිශ්‍රණය හදාගන්න. එතකොට මේකට දෙවතාවක් BB oil දාලා තියෙනවා. මීට පෙරත් දාලා තියෙනවනේ අපි 200. දැන් නැවතත් 3ට 2 අනුපාතයට BB oil මිශ්‍ර කරලා තමයි හඳුන් කූරු වලට යොදන්නේ. පැහැදිලිනේ? හරි අපි බලමු හදාගත්තු ශාකසාර සංයෝගය හඳුන් කූරු වලට යොදාගන්නේ කොහොමද කියලා. මේකෙදි අපි කරන්නේ හදාගත්තු ශාකසාර සංයෝගයෙන් කොටස් 3ක් නේද? උදාහරණයක් විදිහට ගත්තොත් මිලිලීටර් 3ක්. එහෙම නැත්නම් මිලිලීටර් 30ක්. එහෙම නැත්නම් මිලිලීටර් 300. ඒ ප්‍රමාණය මුලින්ම එකතු කරගන්නවා. කොටස් 3ක්. හොඳද? මේ ශාකසාර සංයෝගයේ කොටස් 3කට නැවතත් BB oil කොටස් 2ක් එකතු කරනවා. ශාකසාර සංයෝගයේ මිලිලීටර් 300 නම් BB oil මිලිලීටර් 200ක්. ඒ අනුපාතයට එකතු කරගෙන තමයි හඳුන් කූරු මේ ද්‍රාවණයේ දියරේ ගිල්වන්නේ. අපි මෙතන 300ක් ඇති කියලා හිතමු. ඔව්. අපි ඔන්න වෙන් කරගත්ත මේ ශාකසාර සංයෝගයෙන් කොටස් 3ක්. ඒකට අපි දානවා BB oil කොටස් 2ක්. මේකෙදි සුවඳ මේ මිශ්‍රණයේදී සුවඳ දාද්දී අපි අර සාමාන්‍ය හඳුන් කූරට සුවඳ දාන වෙලාවට වඩා ස්වල්ප ප්‍රමාණයක් වැඩියෙන් ගිල්වා තබන්න. හොඳින් මේ හඳුන් කූරට මේ සුවඳ ද්‍රව්‍ය මේ උරා ගන්න අවශ්‍ය නිසා. හරි අපි දැන් ඔන්න ශාක සංයෝගයෙන් කොටස් 3යි BB oil කොටස් 2යි. මේක තමයි සුවඳ විදිහට දාන්නේ හඳුන් කූරට. ඒ කියන්නේ මధుර විකාශක හඳුන් කූර සඳහා. අපි ඒගොල්ලන්ට දෙමුද? සුවඳ දාගන්න කියලා. හතර බෙදලා. එතකොට මේ කළු කූරු නේද? ඔව් මේ තියෙන්නේ මේ කළු කූර. අපි මුලින් කතා කරගත්තු සුවඳ නොකැවූ කළු කූරු. මේවා ගන්න තියෙන්නේ 500 ගානේ ගන්න තියෙනවා. ඒ කියන්නේ 500 මිටිනේ තියෙන්නේ. හඳුන් කූරු ශේෂ්ත්‍රයේදී මිටි වශයෙන් තමයි මේවා අලවි වෙන්නේ. 500 මිටියක් තමයි මිල කරන්නේ. එතකොට ඕක නැවත භාවිතා කරන්න පුළුවන්ද? ඔව් මේ හදාගන්න සංයෝගය ශාකසාර සංයෝගය ඔයගොල්ලන්ට මේ හදලා තියාගන්න පුළුවන්. වරින් වර අවශ්‍ය වෙලාවට BB oil කොටස් 2ක් සහ ශාක සංයෝග කොටස් 3ක්. ශාකසාර සංයෝගයේ කොටස් 3යි BB oil කොටස් 2යි එකතු කරලා හඳුන් කුරු වලට දාන්න පුළුවන්. ඊට පස්සේ ඒක වහලා තියන්න පුළුවන්. අපි හදපු එකක් නැවත පාවිච්චිට ගන්න පුළුවන්. නෑ මේක දාන්නේ දැන් මේ හදපු එක මේවා දානකොට ඉවර වෙනවනේ. ඉවර වෙන්න අපි හදාගමු. ඔව් මේක හදා. ඉවර වුණා. ඉතින් උනොත්. කල් තියාගන්න. ඒක තියාගන්න පුළුවන්. ඔව් තියාගන්න. කල් තියාගන්න දානවනේ. මේකේ ප්‍රශ්නයක් නැහැ. මේක තියාගන්න පුළුවන් ඈ. හදාගත්තු සංයෝගය. අපි බලමු ඕගොල්ලෝ පොරුදු වෙලා බලන්න මේ හඳුන් කූරු අපි හදමු. මේ එක ගන්නවද? එක ගන්න. ඔය ටික බෙදන්න. මේ අලංගේ ඉන්න කට්ටියට දෙන්න. ගන්න එක ගන්න. ඔක්කොටම දෙන්න.
මේ හතර ගන්නවද එන? කාට හරි දෙන්න. හතර බෙදාගෙන යන්න ටක් ගාලා ඔය පැත්තේ. ඕම. මේ අරගෙන ඕම එන්න. කලබල වෙන්නේ නැති. මේ පැත්තේ මුද්දට අරගෙන. ඔව් මේ මිශ්‍ර කරලා හදාගත්තු සංයෝගයට මේ විදිහට මේ හඳුන් කූරු ගිල්වන්න පුළුවන්. හඳුන් කූරේ 3න් 2ක් ප්‍රමාණයට ගිල්වන්න මේ සංයෝගය. මේක සාමාන්‍ය සුවඳ හඳුන් කූරට වඩා මේක විනාඩියකට අඩු කාලයක් තියන්න අපිට පේනවා මේ සුවඳ කූර දිගේ ඉහළට එනවා. 3න් 2කටත් වඩා සුවඳ ඉහළට ආවට පස්සේ මේක මේ ඔව් කූරු ටික එළියට අරගෙන අනිත් පැත්ත හරව ගන්න. අනිත් පැත්ත හරව. මේක අනිත් පැත්ත හරවලා විනාඩි 10ක් විතර තියන්න. තියලා ඇසුරුම් කරනකන් පොලිතින් බෑග් එක දාලා ගැට ගහලා තියන්න. ඔව්. මේක උරා ගන්නවා පේනවා. මේ හොඳට පේනවා උරා ගන්නවා. තරපු යනවා. හරියට ගන්න. හඳුන්කරද? මේ දෙන්න ටික. හරියට ටික. හරි. දැන් මොකද ආයේ තියෙන්නේ කරන්නේ? මේක හරි වැඩේ න හරි. ඕක විදාට එකට මේ ගන්න ඔහම මාස් කරලා තියෙනවා. ඉවරයි. කළු එකනේ. ඔව් අර ඔය කළු එකක් ගන්න. ඕකනේ. මේක මොකද අපි දෙනවා? විදාට එකේ තියාගන්න. නේ. ඔව්. මේවා ගන්න බෑ. ඔව් ඒවා දෙන්න. තේරුම් නැහැ අර කියවුවා කියලා. හරි නේද? අහගන්න. ඕගොල්ලන්ට මේ අතින් අත එවනවා අපි අර ප්‍රෙස් කරලා හදනවා කිව්වේ. ඒ කියන්නේ මැෂින් එකකින් මේ මැද කූරක් නැතුව හදන මේ කැට ඒව ඔන්න අතින් අතට එවනවා බලා ගන්න. ඒක මේ අපි අර මිශ්‍රණය හදනවනේ. ඒකට දාන්නේ අඟුරු කුඩු, ලී කුඩු සහ අපි අර කලින් හදාගත්තු මිශ්‍රණය. ඊට අමතරව ඒකට එකතු කරගන්නවා මේ සාම්බ්‍රාණි. හොඳද? නෑ ඒක ඔයගොල්ලන්ට හදන්න මැෂින් එකක් ඕනේනේ. ඒ මැෂින් එක මිලදී ගද්දිත් කියනවා මෙන්න මේ මිශ්‍රණය තමයි දාගන්නේ කියලා. වතුර මිශ්‍රණයත් එක්ක. ඊට පස්සේ හදන ඒකේ සාම්පල් එකක් තමයි ඔය වන්නේ ඔයගොල්ලන්ට බලන්න. අතින් අත යවලා පොඩ්ඩක් බලන්න. ඒක හදලා වෙළඳපොළට දාගන්න පුළුවන් ඔයගොල්ලෝ. එතකොට ඔය දැන් ඔය මිශ්‍රණය ඔයගොල්ලන්ට මේ සුළු වෙනස්කම් කරගෙන ඕගොල්ලොන්ගේ මේකක් හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ඒක මේ අනුමත කරගන්න පුළුවන්. තත් පරීක්ෂණයක් කරලා. ඔව්. බටේකින් ගහව තද කරලා විවිධ විදිහට උත්සාහ කරලා බලන්න ඕගොල්ලෝ. මේක ඇලෙනවනේ අර බෝමි පොතු වලට පට්ට කුඩු අරගෙන මේවයි මිශ්‍රණයක් හදලා. මේකම කියලා නෑ. මේ අලුත් ඒවා හොයාගන්න තරමට තමයි නේද? ලෝකේ එහෙමනේ දිනු වෙන්නේ දැන් ওই කැටෙත් මිල් මෑතක දින එකන්නේ. ඉතින් අපිට මේ පුළුවන් අලුත් අදහස් තියෙද්දි අලුත් විදිහකට හිතලා මේ අලුත් දෙයක් හදාගන්න ඕන කෙනෙකුට නිදහස තියෙනවා. ඊට පස්සේ අපි ඒක මේ ටෙස්ට් කරලා දෙන්න පුළුවන්. කාර්මික තාක්ෂණ ආයතනයේට යවලා ඔයගොල්ලෝ මෙන්න මේවා ටික එකතු කරේ කියලා ඔයගොල්ලන්ට ඒකට මේ බලපත්‍රය හදලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ තත්ත්ව සාතිකයක් තත්ත්ව පරීක්ෂණ වාර්තා ඒවා මේ අපේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ තියෙන්නේ. කාර්මික තාක්ෂණ ආයතනය සහ විද්‍යාත්මක ආයතන තව ගොඩක් තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට ඒක මේ පරීක්ෂා කරලා දෙන්න පුළුවන්. අලුත් අදහස් වලට ඉඩ තියෙනවා. ඒ වගේම වෙළඳපළක් තියෙනවා. අලුත් අදහස් එන තරමටම තමයි වෙළඳපළ අලුත් වෙන්නේ. නේද? ඔව්. ඒක තමයි මාත් කියන්නේ මේ ක්‍රමයක් තියෙනවා නම් හදන්න පුළුවන්. ඒකට ඕගොල්ලන්ට අලුත් අදහසක් තියෙනවා නම් මේක අලුත් කරගන්න පුළුවන්. මේක ඔව්. දැන් මේකේ මෙහෙමයි තව එකක් දැන් ওই කැටේ ওই හැඩයට නෙමෙයි. සමහර ඒවා මේ අර බෝකොලේ හැඩයට තියෙනවා. එහෙමද ආයේ මේ ත්‍රිකෝණ හැඩයට තියෙනවා. මේ වගේ මේ ඕනේ අච්චුවකට ඕගොල්ලන්ට අදහසක් අරගෙන හදාගන්න පුළුවන්.
ඒ යන්ත්‍රය දියුණු කරගන්නත් පුළුවන් ටික ටික මේ දියුණු කරලා හොඳ යන්ත්‍රයක් කරගන්න පුළුවන්. ඒ වගේම මధుර විකාශයක හඳුන් කූරක් හදද්දී ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් විශේෂ කරන්න. නැත්නම් අනිත් ඒවා වගේමනේ නේ. හින්ද පොඩ්ඩක් විශේෂ කරලා පේනුම මේ ඇසුරුම හරි ඒවා විශේෂ කරලා පෙළඳපළට දාන්න. එතකොට අනිත් ඒවත් එක්ක වෙනසක් තියෙනවා. ඒ වගේම මේක මිලෙන් වැඩි නේද? සාමාන්‍ය හඳුන් කූරු වලට වඩා වැඩි මිලකට ඔයගොල්ලන්ට අලෙවි කරගන්න පුළුවන්. මధుර කොයිල් එකක් ලොකු ගාණක් වෙනවන්නේ. ඒකට අඩුව මේකට ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සකස් කරන ලදි කියලා නේ. එතකොට වෙළඳපළ මේ වටිනාකමක් එනවා. දැන් මේ ස්වභාවික දේවල් නිල්ලන්නේ වැඩිම නේද? ආහාරයේ ඉඳන් පාවිච්චි කරන හැම එකක්ම ස්වභාවික අමුද්‍රව්‍ය සහ මේ ඒවා යොදපු ඒවා තමයි ඉල්ලන්නේ. හින්දා ඕගොල්ලන්ට මේකට මේ වැඩි ඉඩක් තියෙනවා. හඳුන් කූරු ගන්න, බඩු ගන්න කඩවල් තියෙනවා. අපි මේ කඩවල් මේ ප්‍රොමෝට් කරනවා නෙමෙයි ඈ. ඕගොල්ලන්ට මේ බඩු ගන්න මහනුවර ඕගොල්ලෝ දන්න විදිහට මහනුවර අලිමුඩුක්කුව දන්නවනේ නේ. ඔව්. අන්න හරි. අලිමුඩුක්කුවේ තියෙනවා ස්වයං රැකියා පියස කියලා. ඒගොල්ලෝ මේ ටික දෙන්නෙම ස්වයං රැකියාවක් කරගන්න තව කාට හරි. මේවා තොග මිලට තොග වශයෙන් දෙනවා. ස්වයං රැකියා පියස කියලා තියෙනවා. ඒ කඩපේලියම ළඟ කඩවල් කීපයක් තියෙනවා. ඒ වගේම JPM ස්ටෝර්ස් කියලා කඩයක් තියෙනවා. ඒකේ මේ සුවඳ වර්ග මේ ලෙමන් ග්‍රාස් JPM ස්ටෝර්ස් JPM J අකුර P අකුර M අකුර JPM ස්ටෝර්ස් අල් ඩොලර් ට්‍රේඩර්ස් කියලා තියෙනවා. ඔව් ඩොලර් මේ දවස්වල ඉහළ යන්නේ පහළ යන්නේ ඩොලර් ට්‍රේඩර්ස්. අලිමුඩුක්කේ මේ කඩ තව තියෙනවා දිසානායක එසන්ස් කියලා එකක්. ඒ කියන්නේ අලිමුඩුක්කේ පහළට බහිනකොටම මේ උඩ තට්ටුවක තියෙනවා. එතන දිසානායක එසන්ස් කියලා තියෙනවා. අලිමුඩුක්කේ මේ වගේ තව කඩවල් තියෙනවා. හරිද? ඊට අමතරව මේ සුන්දරම් ස්ටෝර්ස් කියලා තියෙනවා. අපි මෙහි ඉඳන් ගිහින් ඔව් DS සේනානායක වීදියේ පුෂ්පදාන හෝල් එකට ඉදිරියෙන් තියෙනවා. අපි මෙහි ඉඳන් ගිහින් මාලිගාව ඉස්සරහා බහින්න නැතුව ඊට කලින් හෝල්ට් එකේ බස් එකේ බැස්සාම ඒ ආසන්නයේ තියෙනවා. පුෂ්පදාන හෝල් එක ඉස්සරහා. සුන්දරම් ස්ටෝර්ස්. හරිද? මේකෙත් තියෙනවා මේ බඩු ගන්න. සුවඳ වර්ග, පෙට්ටි වර්ග සහ අඟුරු කුඩු මේවා ගන්න පුළුවන්. අද දවසේ ඇත්තටම කතා කරනවා නම් මට ගොඩාක් සතුටක් හිතුණා. මම කියන්න ඕනි මම මේ විදාතා මධ්‍යස්ථාන වලින් ලැබුණ පළවෙනි පුහුණුව. ඇත්තටම මට මෙච්චර කාලයක් සහභාගී වෙන්න උනේ නෑ මේ පුහුණු වැඩසටහන් වලට. ඒ රස්සාවක් කරපු නිසා ඒ වගේ කාල වේලා තිබුණ නැති නිසා එහෙම වෙන්න ඇති. හැබැයි මට දැන් අද හිතුණා මම මීට පෙර මේ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තිබුණා නම් මං අද විශ්‍රාම ගිහිල්ලා ගෙදර නිකන් ඉන්න වෙලාවේ මට මේ වෙනකොට ආපහු මොනවා හරි කරන්න තිබුණා කියලා. මං ඇත්තටම හැමදාමත් කියනවා අපේ ගොවි සමිතියේ සමාජිකාවන් අතිමුත් දැන් නම් මට ඇත්තටම ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ මොනවා හරි කරන්න ඕනි. ස්වයං රැකියාවක් කරන්න ඕනි මොනවා හරි කමන්නේ අපි ඉගෙන ගමු කොහෙන් හරි අහගමු කී ඉන්නකොට තමයි මේ පුහුණු වැඩසටහන ගැන අපිට මේ දැනුවත් උනේ. ඇත්තටම අර පීනන්න ඕනේ නම් වතුරට බහින්න ඕනි කියනවනේ. එහෙම නැතුව අර අපේ විද්‍යා තාක්ෂණ නිලධාරිතුමා කිව්වා වගේ වෙළඳ පොළ නැහැ කියලා අපි නිකන් ගෙදරට වෙලා හිටියොත් ඇත්තටම වෙළඳ පොළක් නැහැ තමයි අපි දකින්නේ නැහනේ. අපි නිෂ්පාදනය කරොත් අපිට වෙළඳ පොළ ඕන තරම් තියෙයි. මේ විශේෂ මඳුරුනාශක ඇත්තටම විශේෂයෙන් මේ හඳුන් කූර අපි ඇත්තටම දැනගෙන හිටියේ නෑ එහෙම එකක්. අපි මඳුරු කොයිල් ගෙනල්ලා ගෙදර පත්තු කරාට පස්සේ මඳුර යනවාද කියන්නේ අපි දන්නේ නෑ. අපිට හොඳට නිින්ද යනවා මත් වෙලා. ඒක තමයි අපිට වෙන්නේ. ඒක ඇත්තටම අහිත කරයි. මම නම් මගේ ගෙදර පත්තු කරන්නේ මට ඉන්න බෑ ඔළුවේ කැක්කුම හැදෙන හින්දා. ඉතින් ඒ නිසා නමුත් අපි දන්නවා අපේ ගෙවල් වල මඳුරු දඟර පත්තු කරනවා කියන්නේ. හැබැයි මේ වගේ එකක් මං හිතන්නේ අපි කොහොම කොළ පත්තු කරන මේ පුච්චනවා ඊට පස්සේ මේ පැංගිරි කොළ පුච්චනවා කුරුඳු කොළ පුච්චනවා ඒ වගේ අහිතකර තත්වයක් නෑ කියන්න අපිත් දන්නවා. ඒ නිසා ඒවා එකතු කරගෙන හදන ස්වභාවික ද්‍රව්‍ය එකතු කරගෙන හදන මේක මං හිතන්නේ අපේ ප්‍රදේශයට ඉතාමත්ම වටිනවා. අපේ ප්‍රදේශයට හෙට අනිද්දා වෙනකොට මේක ගොඩාක් වටිනවා. ඒ නිසා අපි අද මේ පුහුණුව ලැබුවා. ඇත්තටම ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. සරලව අපිට තේරෙන විදිහට හොඳට ප්‍රායෝගික වගේම අපිට න්‍යායක ටිකත් හොඳට ලියා ගන්න දුන්නා. අපිට ගෙදර ගිහිල්ලා තියෙන ප්‍රායෝගිකව මේ ටික කරලා බලන්න. අපිට මේ ලබා දෙන්නේ දැනුම ඇත්තටම අපේ
ආර්ථිකය ශක්තිමත් කරගන්න අපි කාන්තාවන් හැටියට ස්වාමියා කොච්චර හම්බ කරගෙන ආවත් ගෙදර කලබනාකරණය කරන්නේ අපි. කුස්සියේ ආර්ථිකයේ කුස්සියේ ප්‍රශ්න දැනෙන්නේ අපිට. කුස්සියට මොනවා හරි බඩුවක් ගන්න පුළුවන් නම් අපි විකුණන දෙයකින් ගෙදර දරුවන්ට මොනවා හරි රස කෑමක් ගෙනල්ලා දෙන්න පුළුවන් නම් අපිත් ඇත්තටම කාන්තාවක් හැටියට හරිම මේ හොඳයි. අපි කාන්තාවක් හැටියට අපි ශක්තිමත් කියන එක. එතකොට අපිට පෞල් ජීවිතේ වුණත් ඇත්තටම හොඳින් ගත කරන්න පුළුවන් දරුවෝ ස්වාමියාත් එක්ක. ඉතින් ඒ නිසා අද දවසේ මට දැනුණ විදිහට නම් ඇත්තටම මේ ඉතාමත්ම හොඳ වැඩසටහනක්. අපි දන්නවා වෙළඳ පොළ තුල තියෙන බොහෝ නිෂ්පාදන වලදී විශාල ප්‍රශ්නවලට අපි මුහුණ දෙමින් සිටිනවා. සෞඛ්‍යමය ප්‍රශ්න රාශියක් අපි විඳිනවා. ඉතින් මේවට උත්තර හොයන්න ඕනේ. මම වෙළඳ පොළ තුල තියෙන මధుර විකර්ෂණය කරන දේවල් නිෂ්පාදනය කියන්නේ නැහැ. ඔගොල්ලෝ ගෙදරදී පාවිච්චි කරනවා මේවා. නමුත් ඒ තුලින් සිද්ධ වන හානිය පිළිබඳව අපි මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම දකිනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා අපේ සෞඛ්‍ය පිළිබඳව හිතන්න. අපි පිළිබඳව හිතන්න. අපේ ආදායම පිළිබඳව හිතන්න. අපිට ගොඩාක් දේවල් හිතන්න ඕනේ. ඒ අනුව තමයි විධාතා මධ්‍යස්ථානයක් විදිහට වැඩසටහන් සංවිධානය වෙන්නේ. විශේෂයෙන්ම මధుර විකර්ෂණ හඳුන් කූර තුල ඖෂධීය ගුණයක්, ඒ ඖෂධීය තත්වයක් තියෙන බව ඔබට පැහැදිලි නේද? එහෙමනම් අපි කල යුත්තේ ඒ ඖෂධීය තියෙන ඖෂධීය ගුණයක් තියෙන අමුද්‍රව්‍ය යොදවගෙන මිනිස්සුන්ට ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් වෙළඳ පොළට දාන එක නෙවෙයිද? අනිත් කාරණාව ප්‍රදේශයක් විදියට අපිට හඳුන් කූරු විකිණීමේ ලොකු විභවතාවයක් තියෙනවා. මේ මියගුණ කියන්නේ පුණ්‍යවන්ත භූමියක්නේ. උත්සව වැඩි. ඉදිරියට උත්සවයක් එන්න නියමිතව තියෙනවා. ඒ නිසා මේක අලෙවි කර ගැනීමේ යම් පහසුවක් ඔයගොල්ලන්ට තියෙනවා. දැන් හඳුන් කූරේ දැන් මధుර විකර්ෂණ හඳුන් කූරේ මේක වෙනස්ම දෙයක්. මම හිතන්නේ මෙහි තාම නිෂ්පාදකයෙක් බිහි වෙලා නැහැ. ඒ නිසා ඔබට ඔන්න අවස්ථාවක් තියෙනවා. දැන් ව්‍යවසායකයා කිව්වහම අවස්ථාව සොයා යන පුද්ගලෙක් වෙන්න ඕනේ. දැන් මෙහි නිෂ්පාදනයක් නැත්තම් අවස්ථාවක් අපිට තියෙනවා නම් අපි තවදුරටත් ප්‍රමාද විය යුතුද? එහෙනම් අපි අදම මේ නිෂ්පාදනය කරේ යොමු වෙන්නට ඕනේ. ලස්සන මහියංගනය හුදෙක් නගරයක් නොව නිහඬ ඉතිහාසයකි මහවැලි දැලේ සොබාද හමලියූ කවියකි එන්න මේ අපේ උරුමය ඔබේ හුස්මට සමීප කරන්න මහියංගනය නගරයක් නොව අත්දැකීමක්